අද අපි කතා කරන්න යන්නේ අපේ පේපර් එකේ 20 වෙනි ප්‍රශ්න එකක් අපි කතා කරා ගිය සතියේ 21 ඉඳන් තමයි කතා කරන්න යන්නේ බලා ගන්න 21 ඉඳන් තමයි අද අපි කතා කරන්න යන්නේ මේකේ තියෙනවා බලා ගන්න අපි කතා කරා ගිය සතියේ මොනවද ළමයි මේ බදු කියන්නේ කියලා බදු කියන්නේ මොනවද කියලා කතා කරා මේ බදු වල තිබ්බ ළමයි අපි කතා කරා ඔයාලට මතක ඇති මම නෝට් එක ක්ලියර් ගන්න දුන්නා සමානුපාතික බදු ප්‍රතික්‍රමික බදු තව තිබ්බ මොනවාද අනුක්‍රමික බදු කියලා දාතිය. දැන් මෙතනදී අහනවා අපේ ප්‍රතික්‍රමික බදු කියන්නේ මොනවද? ප්‍රතික්‍රමික. දැන් මේ බලන්න දැන් අපි කතා කරනවා ළමයි බදු ගැන කතා කරන රජය හා ව්‍යාපාර කියන පාඩමේදී. බදු ගැන කතා කරන්නේ රජය හා ව්‍යාපාර කියන පාඩමේදී. මේ පාඩමේදී අපි කියනවා රජය විසින් බදු ආදායම් ලබා ගන්නවා ඒ වගේම බදු නොවන ආදායම් ලබා ගන්නවා කියන. ඕගොල්ලන්ගේ පැත්තෙන් ලියා ගන්න. රජයේ බදු ආදායම ළමයි ලියා ගන්න රජයේ බදු ආදායම කියන එක කොටස් දෙකකට බෙදා ගන්න. ඍජු බදු වක්‍ර බදු අපි හැබැයි මෙතනදී කතා කරන්න යන්නේ රජයේ බදු ආදායම යටතේ තියෙන මේ අපි කියන්නේ මේ බද්දක් කියන්නේ මොකක්ද මොනවාද මේ බදු වර්ග කියන අපි මේක ලියාගෙන මුලින්ම ඍජු බදු යටතේ ලියා ගන්න පුද්ගල ආදායම් බදු සමාගම් ලාභ බදු ඊට පස්සේ තියෙනවා අපිට රඳවා ගැනීමේ බදු ප්‍රාග්ධන ලාභ බදු ඊට පස්සේ වක්‍ර බදු යටතේ ලියා ගන්න ළමයි නිෂ්පාදන බදු ආනයන බදු අපනයන බදු ඊට පස්සේ තියෙනවා අපිට වැට් බදු ඔය ටික ලියා ගන්නකො මම මේ අනුක්‍රමික ප්‍රතික්‍රමික කියන්නේ මොකක්ද කියලා දෙන්නම්ද ටග්ග ලියාගමු පුතේ ලියා ගන්න මාතෘකාව බදු වර්ගීකරණය අපිට පුතේ බදු වර්ග කරන්න පුළුවන් නිර්ණායක දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපි කියනවා බදු බර විතැන් කිරීමේ හැකියාව මත. හරිද? බදු බර විතැන්. ඒ කියන්නේ වෙන කෙනෙක්ට දෙන්න පුළුවන් හැකියාව මත සහ අනිත් එක අපි කියනවා බදු පදනම මත. අනිත් එක මොකද්ද ළමයි? අපි කියනවා බදු පදනම මත. අංක 1 ලියාගමු. බදු බර විතැන් කිරීමේ හැකියාව මත. බදු බර විතැන් කිරීමේ හැකියාව මත. අපි කියනවා මොන බදු කියලාද? ඍජු බදු වක්‍ර බදු කියලා. ඊළඟට තියෙනවා බදු පදනම මත. ඒක කොටස් තුනයි. අපි කියනවා අනුක්‍රමික බදු ප්‍රතික්‍රමික බදු ඊළඟට තියෙනවා පුතේ සමානුපාතික බදු. දැන් මෙතනදී ළමයි මේ බලන්න ඍජු බදු කියලා කියන්නේ බදු බර විතැන් කිරීමේ හැකියාව. අපි කතා කරා ඍජු බද්දක් කියලා කියන්නේ යම් කිසි දෙයකට දැන් හිතන්නකො පුද්ගලයෙක්ගේ හෝ ආයතනයක ආදායම මත හෝ ලාභය මත කෙලින්ම අය කරන බද්දට අපි කියනවා ඍජු බදු කියලා. ඍජු බදු පුතේ විතැන් කිරීමට හැකියාවක් නැහැ. විතැන් කළ නොහැක. දාගන්න විතැන් කළ නොහැක. වක්‍ර බදු තමයි පුතේ විතැන් කළ හැකි. අපි මේක ඉස්සරහදී කතා කරමු. අපේ ප්‍රශ්නේ ආවේ මොකෙන්ද? බදු පදනම මත. හරිද? බදු පදනම මත ආවේ. අපේ ප්‍රශ්නේ ආවේ බදු පදනම මත.
හරි ළමයි බලා ගන්නකෝ. මේ බදු පදනම් මත කොටස් තුනකට වර්ග වෙනවා අනුක්‍රමික ප්‍රතික්‍රමික සමානුපාතික කියලා. මේ අනුක්‍රමික ප්‍රතික්‍රමික සමානුපාතික කියලා ගන්නෙ මගේ ළමයි අපි කියනවා මොකක් මතද? අපි කියනවා ආදායම මත. ආදායමයි මෙතන තියෙන සංසන්දනයක්. බදු ප්‍රතිශතයයි. percentage එක. බදු ප්‍රතිශතය. ආදාය දැන් මේ අනුක්‍රමික එක වගේම උඩට යනවා. අපි කියනවා ආදායම වැඩි වෙන විට බදු ප්‍රතිශතයද වැඩි වෙනවා නම් අපි කියනවා පුතේ අනුක්‍රමිකයි කියලා. ප්‍රතික්‍රමික කියලා කියන්නේ පුතේ ආදායම වැඩි වෙන විට බදු ප්‍රතිශතය අඩු වෙලා ආදායම අඩු වෙන විට බදු ප්‍රතිශතය වැඩි වෙනවා නම් අපි කියනවා ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා කියන්නේ. ඊට පස්සේ සමානුපාතික කියන්නේ පුතේ ඕනෑම මට්ටමකම ආදායමක් තියෙන කට්ටියකට ඒ බදු ප්‍රතිශතය තමයි ලැබෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගමු මෙහෙම. හරිද? A කියලා පුද්ගලයෙක් ඉන්නවා. B කියලා පුද්ගලයෙකුත් ඉන්නවා. C කියලා එක්කෙනෙකුත් ඉන්නවා. දැන් මම මේ කතා කරන්නේ මොකද්ද මේ අනුක්‍රමික කියලා කියන්නේ කියලා. අනුක්‍රමික කියලා කියන්නේ පුතේ එක වගේනේ. ඒ කියන්නේ උඩට නම් උඩට යටට නම් යටට. දැන් A කියන එක්කෙනාගේ ආදායම පුතේ රුපියල් ලක්ෂයයි. B කියන එක්කෙනාගේ ආදායම රුපියල් ලක්ෂ 2මාරයි. C කියන එක්කෙනාගේ ආදායම රුපියල් ලක්ෂ 5යි කියලා හිතන්න. අපි අනුක්‍රමික කිව්වේ ආදායම වැඩි වෙන විට බදු ප්‍රතිශතයත් වැඩි වෙනවා. හිතන්න A කියන එක්කෙනාගේ ආදායම රුපියල් ලක්ෂයයිනේ. මෙයාට ගහනවා 110ක බද්දා. මෙයා බදු වශයෙන් කීයක් ගෙවන්න ඕනද? රුපියල් 10000ක් ගෙවන්න ඕන. හරිද? මෙයාට මොකද කරන්නේ? අපි කියව අනුක්‍රමිකයි කියලා කියන්නේ ආදායම වැඩි වෙන විට අය කරන බදු ප්‍රතිශතයත් වැඩි වෙනවා. මෙයාටත් ගන්නවා පුතේ 100ට 15ක බද්දා. 115ක බද්දා. මට කියන්න 2,50,000න් 115ක් කියන්නේ කීයක්ද? chat එකට දාන්න. 2,50,000න් 115ක් කියන්නේ කීයක්ද? 37,500. මොකද වෙලා තියෙන්නේ? 37,500. මේ බලන්න පුතේ. ලක්ෂේ ඉඳන් 2,50,000ට යනකොට මෙයාගේ ආදායම මොකද වෙලා තියෙන්නේ? ආදායමත් ඉහළ ගිහිල්ලා තියෙනවා. බදු අය කරන ප්‍රතිශතයත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙයා ගෙවන්න ඕන බද්දත් ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් අපි ගමු මෙයාට ලක්ෂ 5 එක්කෙනාට මෙයාට ගහනවා පුතේ 125ක බද්දා. 125ක බද්දා. මට කියන්නේ ලක්ෂ 5ට 125ක් කියන්නේ කීයද? 1,25,000යි. අපි කියනවා මෙයා ගෙවන්න ඕනේ 1,25,000. මේ බලන්න අනුක්‍රමිකයි කියලා කියන්නේ ආදායම වැඩි වෙන විට අය කරන බදු ප්‍රතිශතයද ඉහළ යන. මේ පැත්තෙන් ලියා ගන්න. ආදායම වැඩි වෙන විට බදු ප්‍රතිශතය ඉහළ යයි. ආදායම වැඩි වන විට බදු ප්‍රතිශතය ඉහළ යයි. ඊළඟට පුතේ බලන්න. ඊළඟට තියෙනවා ප්‍රතික්‍රමික. මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ වැඩි වෙනකොට අඩු වෙනවා, අඩු වෙනකොට වැඩි වෙනවා. අපි ගමු අලුත් පිටුව ප්‍රතික්‍රමික. ප්‍රතික්‍රමික කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ දෙයක්. මේක ආදායමයි බදු ප්‍රතිශතයයි අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඒ කියන්නේ ප්‍රතිලෝමයි කියන්නේ විරුද්ධ සම්බන්ධතාවයක් තියෙන ළමයි. ආදායම වැඩි නම් බදු ප්‍රතිශතය මොකද වෙන්නේ පුතේ අඩු වෙනවා. ආදායම අඩුයි නම් බදු ප්‍රතිශතය මොකද වෙන්නේ පුතේ වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් මේ ප්‍රතික්‍රමික නැත්නම් අපි කියන ප්‍රතිලෝම බදු වලින් වෙන්නේ මොකද්ද? අර කියන්නේ දැන් සල්ලි පොඩ්ඩක් අඩුවෙන් හොයන මිනිස්සයාට තමයි මේ ප්‍රතික්‍රමික බදු පොඩ්ඩක්
අමාරු වෙන්නේ. සල්ලි වැඩියෙන් හොයන එක්කෙනාට මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ ප්‍රතික්‍රමික බදු ගහලා දින්නේ ළමයි මොනවා වලටද? වැඩියෙන් සල්ලි හොයන කට්ටියට තව දිරිමත් කරන්න. එතකොට මොකක්ද දැන් හිතන්නකෝ. දැන් හිතන්න රුපියල් 50000ක් හොයන කෙනාට රුපියල් 50000ක් හොයන කෙනා බදු වශයෙන් රුපියල් 15000ක් දෙන්න වෙනවා නම් රුපියල් ලක්ෂයක් හොයන කෙනාට බදු වශයෙන් ගෙවන්න වෙන රුපියල් 5000ක් නම් ඒක අවාසී නේද? ප්‍රතික්‍රමික බද්දෙන් කරන්නේ පුතේ මේ අඩු ආදායම් ලාභීන්ට මග පෙන්වනවා වැඩි ආදායමක් ගන්න. අඩු ආදායම් ලාභී එතකොට හිතනවා දැන් හිතනවා මම 50000ක් හොයලත් මම බදු වශයෙන් ගෙවනවා නම් රුපියල් කීයද 15000ක් ලක්ෂයක් හොයපු කෙනා ගෙවන්නේ රුපියල් 5000ක් නම් මේකේ තේරුමක් නැහැ කියලා එයා හිතනවා. එයා මොකක් හරි ව්‍යාපාර කටයුත්තක නිරත වෙනවා. අපි කියනවා මේ ව්‍යාපාර කරන කට්ටියට නැත්නම් ව්‍යාපාර කරන කට්ටියව දිරිමත් කරන්න තමයි මේ ප්‍රතික්‍රමික නැත්නම් ප්‍රතිලෝම බදු තියෙන්නේ. අනුක්‍රමික බදු තියෙන්නේ මොකටද පුතේ? අපි දැන් අර කලින් කතා කරපු බදු වර්ගේ අනුක්‍රමික බදු. අනුක්‍රමික බදු මේ බලන්න. ආදායම වැඩි වෙන විට ඒ කියන්නේ මේකෙන් වෙන්නේ වැඩි ආදායම් ලබන කට්ටිය මොන බද්දක්ද? වැඩි බද්දක් ගෙවන්න ඕනේ. ඊළඟට අපි කියනවා සමානුපාතික බදු. ලියා ගන්න මේකෙදී ඕනෑම ආදායම් මට්ටමකදී ඕනෑම ආදායම් මට්ටමකදී බදු ප්‍රතිශතය සමාන වේ. මේ වගේ බදු නම් ලංකාව ඇතුළේ නැහැ. ඒ කියන්නේ ඕනෑම ආදායම් මට්ටමකදී බදු ප්‍රතිශතය සමාන වෙන ආදායම් නැහැ. ඒ කියන්නේ ආදායම බදු ප්‍රතිශතය. හිතන්නකෝ ආදායම අපි ගමු රුපියල් ලක්ෂයයි කියලා. ලක්ෂ කෙනත් ගෙවන්න ඕනේ රුපියල් 5000යි. දැන් මෙතන තියෙන පුතේ පොඩි ප්‍රශ්නයක් කරනවා ප්‍රතිශතාත්මකවනේ. එතකොට 5000 ගන්න බෑ. අපි ගමු එතකොට මොකද්ද? percentage එකක්. අපි ගමු percentage. දැන් හිතමුකෝ රුපියල් ලක්ෂයෙන් 10%යි. එතකොට කීයද? රුපියල් 10000යි. ලක්ෂ දෙක හොයන කෙනත් ගෙවන්න ඕනේ එතකොට කීයක්ද? රුපියල් 10000යිනේ. එතකොට බලන්න පුතේ ලක්ෂ දෙකට රුපියල් 10000ක් එන්නේ කීයක් වුණාමද කියලා? ලක්ෂ දෙකේ එක්කෙනාට 10000ක් එන්නේ බදු ප්‍රතිශතය කීයක් අය කරාමද කියලා මට කියන්න. chat එකට දාන්න. තමයි කීයක් දෙන්න ඕනේ? සරලයි නේද? දැන් මෙතන ලක්ෂ දෙකයි නම් ඒකට 110ක් බැලුවොත් රුපියල් 20000යි. 20000 දෙකට බෙදුවාම රුපියල් 10000යි. එතකොට 100ට 5යි. මෙයාට 100ට 5යි. ඊට පස්සේ මේ බද්ද එක සමානයි. ඊට පස්සේ මෙන්න මේ වගේ අපි කියනවා ඕනෑම ආදායම් මට්ටමකදී බද්ද එක සමාන වෙනවා අපි කියනවා සමානුපාතික බද්දක් කියලා. අපි ප්‍රශ්නේ මොකක්ද කියලා? ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. ප්‍රතික්‍රමික බදු. ආයි කියන්නේ ප්‍රතික්‍රමික බදු. මොනවාද ළමයි මේ ප්‍රතික්‍රමික බදු කියලා කියන්නේ? විරුද්ධ පැත්ත. වැඩි වෙනවා නම් අඩු වෙනවා, අඩු වෙනවා නම් වැඩි වෙනවා. ප්‍රතික්‍රමික බදු. අඩු ආදායම් ලාභීන්ට අඩු බද්දක් අය කිරීම ප්‍රතික්‍රමික බදු. අඩු කට්ටියට අඩු බද්දක් නෑ. මේක අනුක්‍රමිකනේ. මේක ලියාගෙන අනුක්‍රමික. ස්ථාවර බදු ප්‍රතිශතයක් යටතේ අය කිරීම නෑ. මේක අපි කියනවා සමානුපාතික. වැඩි ආදායමකදී වැඩි බද්දක් අය කිරීම නෑ. වැඩි නම් වැඩි ඒකත් අනුක්‍රමික. වැඩි ආදායමකදී වැඩි බද්දක් අඩු ආදායමකදී අඩු බද්දක් අය කිරීම නෑ. ඒක මොකක්ද? අනුක්‍රමික. අඩු ආදායම මේදී අඩු ආදායමකදී වැඩි බද්දක් වැඩි ආදායමකදී මොන බද්දක්ද පුතේ? අඩු බද්දක් අය කිරීම. උත්තරය අංක 5. උත්තරය අංක 5. ඊට පස්සේ උත්තරය අංක එකෙන්නේ අංක 5. හරි පටන් ගන්න. ඊට පස්සේ පුතේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින්
අය කරන බදු වර්ග පමණක් ඇතුළත් වරණය වන්නේ බලන්න. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින්. ලියාගන්න පුතේ. ලියාගන්න පුතේ. අපි ලියාගමු නෝට් එකක්. අපි නෝට් එක ලියාගමු. රජයේ ආදායම් රැස් කරන ආයතන. 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 ලියාගන්න පුතේ. අපිට මේ ප්‍රධාන වශයෙන් ආදායම් තියෙනවා ළමයි මේ ආදායම් රැස් කරන ආයතන තියෙනවා කිහිපයක්. ඒකෙන් ප්‍රධාන වශයෙන් අපිට තියෙනවා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ඊට පස්සේ රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන ආයතන කියන ආයතන කිහිපය. අපි ලියාගමු එකින් එක. අපි එකින් එක ලියාගමු. අපි කට්ටිය හැමෝම දන්නවා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ලියා ගන්න. වැට් බද්ද. වැට් බද්ද. ඊට පස්සේ ආදායම් බදු. ආදායම් බදු. ඊට පස්සේ සමාගම් ලාභ බදු. සමාගම් ලාභ බදු. උපයන විට ගෙවීම් බදු. උපයන විට ගෙවීම් බදු. මම කියලා දෙන එකින් එක. ඊට පස්සේ ආර්ථික සේවා ගාස්තු. ආර්ථික සේවා ගාස්තු. ආර්ථික සේවා ගාස්තු. රඳවා ගැනීමේ බදු. රඳවා ගැනීමේ බදු. ඊට පස්සේ ඔට්ටු හා ඔට්ටු නෙමෙයි ඔට්ටු. ඔට්ටු හා සූදු බදු. සූදු බදු. ඊට පස්සේ ජාතිය ගොඩනැගීමේ බදු. ළමයි මේක ලියා ගන්න එක්සෑම් කියලා පැත්තෙන් දාගන්න. අපේ පේපර් ක්ලාස් පොතේ එක්සෑම් කියලා පැත්තෙන් දාගන්න. මොකද දන්නවද? සාමාන්‍යයෙන් අපිට එක්සෑම් එකේදී වැඩිපුරම අහනවා ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් අය කරන නැත්නම් අපි කියන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් මොන බදුද අය කරන්නේ කියලා. අපිට රචනා ප්‍රශ්නයක අහන්න පුළුවන් ඒ වගේම MCQ ප්‍රශ්නයකදීත් අහන්න පුළුවන්. දැන් මෙතෙන්දී කියනවා පුතේ වැට් බද්ද එකතු කළාගේ මත බදු. ඊට පස්සේ කියනවා ආදායම් බදු, සමාගම් ලාභ බදු, උපයන විට ගෙවීම් බදු, ආර්ථික සේවා ගාස්තු. පුතේ සේවා ගාස්තුත් මේගොල්ලෝ අය කරගන්නවා. ඊට පස්සේ රඳවා ගැනීමේ බදු. ඔය මේ වරායක වගේ ඊට පස්සේ ගියාට පස්සේ අපිට රඳවා ගැනීමේ බදු වල අපි වෙනම බදු වර්ගයක් ගෙවන්න ඕනේ. ඔට්ටු හා සූදු බදු. අපි මොකක් හරි ඔට්ටුවක් දානවා නම් සූදු වලට මේ යොමු කරලා ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මේ පාර එහෙම යනකොට ඔය අස්සෙක් එහෙම ගහලා ඉන්නෝ. ඔය කට්ටිය කියලා ඔය මේ වයසක කට්ටිය එහෙම වැඩිපුර ඉන්නේ. ඒ වලට තමයි ඔට්ටු හා සූදු වශයෙන් කියන ඔට්ටු අල්ලනවා. ඒගොල්ලෝ මෙන්න මේ අස්සය දිනයි මෙන්න මේ අස්සය දිනයි කියන්නේ. ඊට පස්සේ ජාතිය ගොඩනැගීමේ බදු. ජාතිය ගොඩනගන්න අපි බද්දක් ගෙවනවා. අපි එන්නේ එකත් අය කරගන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින්. මේක ලියාගෙන ඉවරනවා ඕකේ කියලා දාන්න මට. මේ මැසේජ් එකක් දාන්න හොඳේ. මැසේජ් එකක් දාන්න. ඕකේ හරි. එක්කෙනාද ලියලා ඉවර? ඕකේ හරි. ඊට පස්සේ ලියා ගන්න පුතේ රේගු දෙපාර්තමේන්තුව. ඊට පස්සේ ලියා ගන්න රේගු දෙපාර්තමේන්තුව. රේගු දෙපාර්තමේන්තුව. ඒක නම් පොඩි ප්‍රමාණයක් අය කරගන්නේ තීරු බදු. ඊට පස්සේ තියෙනවා වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු.
වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු. සංවර්ධන බදු. ඊට පස්සේ ලියා ගන්න සෙස් බදු. සෙස් බදු. ඊට පස්සේ තියෙනවා පුතේ සුරා බදු දෙපාර්තමේන්තුව. සුරා බදු දෙපාර්තමේන්තුව විසින් අය කරන බදු. මොනවාද? මත්පැන්. ඊට පස්සේ තව මොනවාද? රා. තව තියෙනවා අරක්කු හා ස්ප්‍රීතු වර්ග සඳහා. අරක්කු හා ස්ප්‍රීතු වර්ග සඳහා. ඊට පස්සේ තියෙනවා පළාත් සභා හා පළාත් පාලන ආයතන. පළාත් සභා හා පළාත් පාලන ආයතන. ඒක ලියා ගන්න මෝටර රථ ආදායම් බලපත්‍ර බදු ඊට පස්සේ පුතේ වරි පනම් බදු. ඔය වරි පනම් බදු නම් එහෙම දැන් ඔය ග්‍රාම සේවකලට මෙහෙම ගෙවන්න ඕනේ වරි පනම් බදු පළාත් සභා හා පළාත් පාලන ආයතන වල. ලියලා වෙලා ඔකේ කියලා දාන්න. ටක් ගාලා යන්න. අපේ ප්‍රශ්නෙට යන්න. අපේ ප්‍රශ්නෙට යන්න. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් අපි මුලින්ම කතා කරපු එක්කෙනා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් අය කරනු ලබන බදු වර්ග පමණක් ඇතුළත් වරණය වන්නේ ආදායම් බදු, අපනයන බදු, තීරු නෑ මේ දැනුත් කතා කරා. තීරු බදු අය කරන්නේ කවුද? තීරු බදු අය කරන්නේ කවුද? ළමයි. තීරු බදු අය කරන්නේ කවුද? රේගු දෙපාර්තමේන්තුව. ස්ථාවර ඊට පස්සේ ආදායම් බදු, වැට් බදු. ඒක හරි. ආදායම් බදු, වැට් බදු හරි. උත්තරය අංක 2. අනිත් වාහන ආදායම් බලපත්‍ර නෑ. ආදායම් බදු, පිරිවැටුප් බදු නෑ. වැට් බදු, ආනයන බදු නෑ. ඒවා අනිත් ආයතන වලින් අය කරගන්න. ඊට පස්සේ කේවල සහ කේවල ස්වාමී ව්‍යාපාර සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරමු. කේවල හා මේ කේවල හා නෙමෙයි කේවල ස්වාමී ව්‍යාපාර සම්බන්ධයි. කේවල ස්වාමී කේවල හා නෙමෙයි. ඒක හදාගන්න. කේවල හා නෙමෙයි. ළමයි කේවල ස්වාමී ව්‍යාපාරයක් කියලා කියන්නේ තනි අයිතියක් යටතේ තනියෙන් ප්‍රාග්ධනය සපයලා තනියෙන් බිස්නස් එක කරගෙන යන තනි අවදානමක් ගන්න කෙනෙක් පටන් ගත්ත දෙයක්. අපි ඒකට කියනවා කේවලයි. කේවල ස්වාමී ව්‍යාපාර. මෙතන ලියාගෙන බලන්න ඇතුලේ තනි පුද්ගල ව්‍යාපාර. තනි පුද්ගල ව්‍යාපාර. අපි කියනවා පුතේ කේවල ස්වාමී ව්‍යාපාරයකට ලියාපදිංචි අනිවාර්ය වෙන්නේ නැහැ. ලියාපදිංචි අනිවාර්ය නැහැ. ඒ කියන්නේ අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුයි. දැන් නිකන් හරි අයිතිකරුගේ සම්පූර්ණ නමින් බිස්නස් එක පවත්වාගෙන යනවා නම් ඒක ලියාපදිංචි කරන්න ඕනේ නැහැ. අපි කියනවා විගණනය කිරීම අනිවාර්ය වේ නෑ පුතේ. විගණනය කරන්න ඕනේ නැහැ. ඔඩිට් එකක් ඕනේ නැහැ. ඒ වෝනේ සාමාන්‍ය සමාගම් වගේ දේවල් වලට ඔඩිට් එකක් කරන එක විගණනය කරන්න ඕනේ නැහැ. ආදායම් බදු ගෙවීම අනිවාර්ය වේ. නෑ එහෙම එකක් නෑ. ආදායම් බදු ගෙවීම අනිවාර්ය වෙන්නේ නැහැ මේගොල්ලන්ට. අනිවාර්ය නැහැ කියලා කියන්නේ දැන් මේගොල්ලෝ රෙජිස්ටර් නැත්තම් මේගොල්ලෝ කේවල ස්වාමී ව්‍යාපාරයක රෙජිස්ටර් කරගෙන යන්නේ නැත්තම් මේගොල්ලෝ පාඩුවක් පෙන්නනවා නම් මේගොල්ලෝ විගණනය කරන්නේ නැත්තම් කොහොමද ආදායම් බදු ගෙවන්නේ? තේරුණාද නැද්ද? එතකොට ආදායම් බදු ගෙවීම අනිවාර්යයක් නැහැ. පළාත් පාලන රෙගුලාසි වලට අවනත වීම අනිවාර්ය වේ. ඒක හරි. දැන් හිතන්නකෝ පළාත් පාලන දැන් හිතන්නකෝ කඩයක් තියෙන ඉඩමක් තියෙනවා. ඒක මට ගිහිලා ආව පාරක් ඒ කඩේ කඩලා ගන්න බෑ. ඒක පළාත් පාලන ආයතන අයිති නම් ඒවට සල්ලි ගෙවලා හරි විදියට ගන්න ඕනේ.
පළාත් පාලන ආයතනයේ නීති රීති රෙගුලාසි වලට අනුකූලව මම කටයුතු කරන්න ඕන ළමයි. උත්තරය අංක 4. පවුලේ සමාජිකයන් සහභාගීත්වය නැහැ. එහෙම එකක් නැහැ. මම කඩේ කරනවා නම් මේ මගේ යාළුවෙක් එන්න ඕනේ, මගේ මේ මල්ලි එන්න ඕනේ, මගේ නංගි එන්න ඕනේ. එහෙම එකක් නැහැ. ඕගොල්ලෝ කඩයක් කරනවා නම් ඕගොල්ලෝගේ අම්මා තාත්තා සපෝට් කරන්න ඕනේ අනිවාර්යෙන්. එහෙම අනිවාර්ය එකක් නැහැ. පවුලේ සමාජිකයන් සම්බන්ධ වීම අනිවාර්ය නැහැ මේකෙදි. හරිද? උත්තරය අංක එන්නේ මේකට 4. 23 වෙනි එක හරි ළමයි මට පොඩ්ඩක් දාන්න. හරි කියලා නේද? අනිත් ළමයි වැරදි කියලා දාන්න. හරි ළමයි හරි කියලා දාන්න. අනිත් වැරදි ළමයි වැරදි කියලා දාන්න. ඇපෙන් සීමිත සමාගම්. ඇපෙන් සීමිත සමාගම්. අපි කියනවා ළමයි ඇපෙන් සීමිත සමාගමක් කියලා කියන්නේ සාංගමික ව්‍යවස්ථාවලියේ. හරිද? මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මේ වගේ දෙයක්. ඇපෙන් සීමිත සමාගම. දැන් අපේ 2027 ළමයින්ට මම 2027 ළමයි ගාවත් ඇති මේ ව්‍යාපාර සංවිධානය කියන ටියුට් එක. ඔන්න ඔයගොල්ලෝ දැන් පේපර් එක කරලා ඉවරනාට පස්සේ පේපර් එක කරනකොට මේ ටියුට් එක පෙරලන්න යන්න එපා. පේපර් එක කරලා ඉවරනාට පස්සේ අදාළ ටියුට් එකෙන් ප්‍රශ්නයක් අහනවා නම් ඒ ටියුට් එකේ පෙරලා ගන්න. හරිද? ඇපෙන්සිවේ සමාගම් වලින් කියනවා ළමයි සාංගමික ව්‍යවස්ථාවලියේ සඳහන් වන පරිදි සාංගමික ව්‍යවස්ථාවලියේ සඳහන් වන අප වටිනාකමට සීමා වන සමාගම්. අප වටිනාකමට සීමා වන සමාගම් අපි කියනවා පුතේ අපෙන් සීමිත සමාගමක් කියලා. ඔක ලියාගන්න. ඔය මේකෙදි මම තව දුරටත් වැඩියෙන් කියලා දෙන්නම්. ව්‍යාපාර සංවිධාන කියන එකේදී දැනට ඕගොල්ලෝ ඔළුවේ තියාගන්න සාංගමික ව්‍යවස්ථාවලිය කියලා කියන්නේ ව්‍යාපාරයක් සමාගමක් සංස්ථාපනය කරනකොට සමාගමක් සංස්ථාපනයේදී අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු එක්තරා ලියවිල්ලක්. එක ලියවිල්ලක් එක්තරා නෙමෙයි අනිවාර්ය ලියවිල්ලක්. අනිවාර්ය ලියවිල්ල. ඔක දාගන්න. එතකොට මේකේ අහනවා අපේ ප්‍රශ්නේ අපෙන් සීමිත සමාගම් වල දැකිය හැකි ලක්ෂණ ඇතුළත් වර්ණය තෝරන්න. මේ ලියා ගන්න. මම හිතනවා ලියාගෙන ඉවරයි කියලා. මේ රෙකෝඩින් නම් මේකේ ගන්න හම්බෙන්නේ නැහැ හොඳේ. ලයිව් එකේ ඉන්න අය මගෙන් කැඩෙන්න එපා. රෙකෝඩින් මේ එඩිට් එක දීලා ඊට පස්සේ එතනින් ඇවිල්ලා මට හිතුණොත් තමයි මම දාන්නේ. නැත්තම් මේ ලයිව් ජොයින් වෙන ළමයි අපරාධනේ. එඩිට් එක දෙන්නම් කියලා මම ඉන්නවනේ. බලන්න. අපෙන් සීමිත සමාගම් වල දැකිය හැකි ලක්ෂණ ඇතුළත් වර්ණය තෝරන්න. මෙතනදී කියනවා පුතේ. මෙතනදී කියනවා සමාගම විසින් ලාභ බෙදා හැරීමක් සිදු නොකරයි. අපෙන් සීමිත සමාගමක් කියලා කියන්නේ ළමයි මේ අප වටිනාකමට සීමිත වූ සමාගමක්නේ. මේ සමාගම කිසිම වෙලාවක ලාභ බෙදා හැරීමක් සිද්ධ කරන්නේ නැහැ. උත්තරේ මේ පළවෙනියටම දෙන්න. අංක 1. ලාභ බෙදා හැරීමක් සිද්ධ කරන්නේ අනිත් අතර වල අවම අධ්‍යක්ෂකවරු සංඛ්‍යාව එක් අයෙකුට සීමා වීම. එහෙම මේකේ කොයිම තැනකවත් කියලා නැහැ. අවම අධ්‍යක්ෂකවරු එක්කෙනෙක් ඉන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. අවම වශයෙන් කොටස්කරුවන් දෙදෙනෙකු නැහැ. එහෙම එකක් නැහැ. අවම වශයෙන් අවම කොටස්කරුවන් සංඛ්‍යාවක් කියලා එකක් නැහැ. කොටස් හා සුරකුම්පත් ප්‍රසිද්ධිය නිකුත් කිරීමට හැකියවීම. පුතේ මේ අපෙන් සීමිත සමාගමක්. ඒ කියන්නේ අප සාංගමික ව්‍යවස්ථාවලිය කියන්නේ මෙන්න මේ වගේ කොලයක තියෙනවා ළමයි. මේ කොලේ ලියලා තියෙනවා මේ අපි අපෙන් සීමිත සමාගමක් පටන් ගන්නවා. අපේ අපේ රුපියල් ලක්ෂය. ඒ ලක්ෂයට විතරයි අපි බැඳිලා ඉන්නේ වටිනාකම්. එතනින් එහා අපි වගකීමට බැඳිලා ඉන්නේ නැහැ. එතකොට ළමයි දැන් මේගොල්ලෝ යම්කිසි අපේකට සීමා වෙලා නම් ඉන්නේ. මේගොල්ලෝ කොහොමද ළමයි කොටස් නිකුත් කරන්නේ? කොටස් සහ සුරකුම්පත් මේගොල්ලන් නිකුත් කරන්න බෑ. ඊට පස්සේ ව්‍යාපාරික පරමාර්ථ නෑ. ව්‍යාපාරික නෙමෙයි පුතේ. මෙතන එන්න ඕනේ මොන පරමාර්ථද? පොදු පරමාර්ථ. අපෙන් සීමිත සමාගම් කටයුතු කරන්නේ
පොදු පරමාර්ථ පෙරදරි කොටගෙන තමන්ගේ පර්සනල් නැත්නම් ව්‍යාපාරික පරමාර්ථ පෙරදරි කොටගෙන අපෙන් සීමේ සමාගම් කටයුතු කරන්නේ නැහැ. ඊට පස්සේ බලමු. ඊට පස්සේ උත්තරය අංක 1ට 1. පහත දැක්වෙන කරුණු අතරින් ශ්‍රී ලංකාවේ 2014 අංක 7 දරන සමාගම් 2014 නෙමෙයි 2007 අංක 7 දරන 2014ක් සමාගම් පනත 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව සාංගමික ව්‍යවස්ථාවලිය ඇතුළත් විය යුතු කරුණු පමණක් අඩංගු වරණය කුමක්ද? 2007 ලියා ගන්න පුතේ නෝට් එකක්. ලියා ගන්න පුතේ නෝට් එකක්. ලියා ගන්න පුතේ නෝට් එකක්. සාංගමික ව්‍යවස්ථාවලිය යන්නේ. තමයි බලා ගන්න. ලියා ගන්න පුතේ මාත් එක්ක සාංගමික ව්‍යවස්ථාවලිය කියන්නේ මොකක්ද කියලා. සමාගමේ පරමාර්ථ සමාගමේ පරමාර්ථ සමාගමේ කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් පල්ලෙහාට ලියගමු. සමාගමේ පරමාර්ථ සමාගමේ කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් හා බැඳීම් අයිතිවාසිකම් හා බැඳීම් සමාගමේ කළමනාකරණය හා පරිපාලනය සමාගමේ කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධ වැදගත් ලියවිලි සමාගම සංස්ථාපනය කිරීමේදී සමාගම සංස්ථාපනය කිරීමේදී සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත වැදගත් ලියවිලි සමාගම සංස්ථාපනය කිරීමේදී සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත සකස් කර ඉදිරිපත් කරනු ලබන ප්‍රධානතම ලියවිල්ලයි. ප්‍රධානතම ලියවිල්ලයි. පුතේ සාංගමික ව්‍යවස්ථාවලිය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි සමාගමක් පුතේ කවදාවත් ලියාපදිංචි කරන්නේ නැහැ. සමාගමක් කරන්නේ සංස්ථාපනය කියන එක. අපි කියන සංස්ථාපනය කරනකොට අපිට ඔටෝමැටිකලි නෛතික පුද්ගලභාවයක් හම්බ වෙනවා. අපි කියන නීති ඉදිරියේ සමාගමට පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීමේ හැකියාවත් අපිට හම්බ වෙනවා කියලා. දැන් මෙතනදී කියනවා සාංගමික ව්‍යවස්ථාවලිය කියලා කියන්නේ සමාගමේ පරමාර්ථ. සමාගම දිගු කාලීනව මොනවද කරන්න හිතන් ඉන්නේ. ඊට පස්සේ සමාගමේ කොටස්කරුවන්ගේ අපි කියනවා මේකේ ඉන්නේ අයිතිකරුවෝ හවුල්කරුවෝ නෙමේ කොටස්කරුවෝ. සමාගමේ ඉන්න කොටස්කරුවන්ගේ තියෙන මොනවද පුතේ? අයිතිවාසිකම හා යුතුකම. අපි කියනවා අයිතීන් හා බැඳීම්. ඊට අමතරව සමාගමේ කළමනාකරණ හා පරිපාලනය. සමාගම කළමනාකරණය කරන්නේ කොහොමද? අධ්‍යක්ෂක මණ්ඩලයේ කීයක් ඉන්නවද?
පරිපාලන කටයුතු කරන්නේ කොහොමද කියලා මෙන්න මේ වගේ වැදගත්ම ලියවිලි ටිකක් එකට එක්කහු කරලා සමාගම මොනවා කරනකොටද සමාගම සංස්ථාපනය කරනකොට සංස්ථාපනය කරන්නේ කවුද සමාගම් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කරන ප්‍රධානතම ලියවිල්ලට අපි කියනවා පුතේ සාංගමික ව්‍යවස්ථාවලිය කියලා. මේක ලියාගෙන ඕකේ කියලා දාන්න මට. මේක ලියාගෙන ඕකේ කියලා දාන්න. ප්‍රශ්න අහන්නේ නැහැ නේ ඔයගොල්ලෝ. හරි මේකට උත්තරේ බලමු අපි. පහත් දක්වන කරුණාතරෙන් ශ්‍රී ලංකාවේ 2007 මෙතන හදාගන්න 2007 කියලා. අංක 7 දාන සමාගම් පනතට අනුව සාංගමික ව්‍යවස්ථාවලිය ඇතුළත් විය යුතු කරුණු පමණක් අඩංගු වර්ණය තෝරන්න. කරුණු පමණක් තියෙන වර්ණය මොකක්ද කියලා මේගොල්ලෝ අහනවා. ඕගොල්ලෝ මේකට ගහපු උත්තරේ මොකද්ද? ඕගොල්ලෝ මේකට ගහපු උත්තරේ මොකද්ද? මට ඒවන බලන්න. මේකට කියපු උත්තරේ. මොකද්ද මේකට ගහපු උත්තරේ? කීයද? 1ද 2ද 3ද 4ද 5ද? පුතේ 1ද 2ද 3ද 4ද 5ද? තව වෙන උත්තර තියෙන කවුරු හරි ඉන්නවද? දෙක 1 1 5 බලමු. ඔයගොල්ලෝ උත්තරේ තියෙනවද කියලා බලන්න මෙතන. සමාගමේ අරමුණු තියෙනවා. B කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් තියෙනවා. එතකොට AB එන්න ඕනේ. AB මේකේ තියෙනවා B සරලයි උත්තරය ගන්න තියෙන මෙහෙම. මුලින්ම තියෙන ටික බලාගෙන ඉන්න. සමාගමේ කොටස් ප්‍රාග්ධනය එහෙම එකක් නැහැ නේ පුතේ. ලියාපදිංචි කාර්යාලය ලිපිනේ නැහැ එකක් නැහැ. ලියාපදිංචි කාර්යාලය ලිපිනයක් එන්න ඕනේ නැහැ හොඳේ. සමාගමේ කළමනාකරණය. ඒක තියෙනවා. එතකොට ABE උත්තරේ අංක 1. උත්තරේ අංක 1. සමාගමේ කොටස් වල ප්‍රාග්ධනය කොච්චරක් එන්න ඕනද? ලියාපදිංචි කාර්යාලය ලිපිනේ ඒව එන්නේ නැහැ. හොඳේ. ඒව නැහැ සාංගමික ව්‍යවස්ථාවලිය. අර අපි කලින් ලියාගත්තේ නෝට් එකේ. තේරෙනවද? ඊට පස්සේ හවුල් ව්‍යාපාර ආජ්‍යාපන දේ 24 වන වගන්තිය සඳහන් වන්නේ හවුල් ව්‍යාපාර ආජ්‍යාපන දේ 24 වන වගන්තිය සඳහන් වන්නේ පහදවරින් මොනවාද? ප්‍රාග්ධනය වෙනුවෙන් පොලියක් හවුල් කරනකොට ගෙවිය යුතු බව නෑ. ප්‍රාග්ධනය වෙනුවෙන් යදවන්නේ පුතේ. යොදවන අමතර ප්‍රාග්ධනයට තමයි පොලියක් හිමි වෙන්නේ. අමතර ප්‍රාග්ධනයට තමයි පොලියක් දෙන්නේ. පොලියක්. ඒකත් 100%යි. අමතර ප්‍රාග්ධනයට තමයි පොලියක් දෙන්නේ. ඒකත් 100%යි. හවුල්කරුවන්ගේ අමතර ආයෝජනයේ වාර්ෂික පොලියක් හිමි වෙයි. පුතේ දැන් ඔය accounting වලදී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවානේ ප්‍රාග්ධනය අමතර ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ ළමයි ව්‍යාපාරයක් පටන් ගද්දී මුලින්ම දාන එකට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. දැන් හිතන්න ඔයා බිස්නස් එකක් පටන් ගන්නවා අගාව රුපියල් ලක්ෂ 5ක් තියෙනවා. හරිද? අගාව රුපියල් ලක්ෂ 5ක් තියෙනවා. ඔයා ගන්න වැඩේ මේ රුපියල් ලක්ෂ 5න් ඇඳුම් කඩයක් පටන් ගන්නවා. ඇඳුම් කඩයක් පටන් අරගෙන යනකොට මාසයක් වගේ ගියාට පස්සේ ඔයාට හිතෙනවා මම දාපු ප්‍රමාණය මම දාපු රුපියල් ලක්ෂ 5 මේකට මදි. ඇත්තරම ප්‍රමාණවත් නැහැ කියලා ඔයාට හිතෙනවා. ඇඳුම් තව ප්‍රමාණයක් ගන්න ඕනේ කියලා ඔයා කරන වෙන්නේ අර බිස්නස් එකෙන් ලැබුණු ලාභය නෙමෙයි. ඔයා ගාව අතේ තියෙන සල්ලි ඒකට වියදම් කරනවා තව රුපියල් ලක්ෂයක් විතර. තව රුපියල් ලක්ෂයක් විතර දානවා. ඔයාගේ අතින් දාන්නේ. අපි කියනවා අයිතිකරුවන් යොදවනවා නම් ප්‍රාග්ධනය මුලින් යොදවනවා නම් අපි කියනවා normally ප්‍රාග්ධනය. මැද්දේදී නැත්තම් ව්‍යාපාර කටයුතු අතරතුරදී නම් අපි කියනවා අමතර ප්‍රාග්ධනය කියලා. ඒ කියන්නේ ව්‍යාපාර කටයුත්ත පවත්වාගෙන යාමේදී. ඒකට පුතේ 100%ක පොලියක් හිමි වෙනවා. හවුල්කරුවන්ගේ සේවය වෙනුවෙන් වේතනයක් ගෙවිය යුතු වීම නැහැ. 24 මගන්තියේ ඒව සඳහන් වෙලා නැහැ ගෙවන්න ඕනේ කියන. එක් හවුල්කරුවෙකුගේ කැමැත්ත මත නව හවුල්කරුවෙකු බඳවාගත හැකියි නෑ පුතේ. හවුල්කරුවන් දෙන්නෙක් ඉන්නවා. දැන් හිතන්න අමර කසුන් නිමල් කියලා 3 දෙනෙක් ඉන්නවා. කසුන් කියන එක්කෙනා කැමති කසුන්ගේ යාළුවෙක් බඳවා ගන්න. එතකොට අමරයි නිමල් කියනෝයි අවසර ගන්න ඕනද නැද්ද? අවසර ගන්න ඕනේ. ඇයි ඒගොල්ලෝ හවුල්කරුවෝනේ. ඒගොල්ලෝ
කන්ඩිෂන් එකක් කියන්නේ නැත්නම් අපි කියන නීති රීති රෙගුලාසි වලට යටත්ව ඒගොල්ලෝ කියලා අස්සන් කරලා තියෙනවා ලිඛිතව අස්සනක් දීලා තියෙනවා අපි මෙන්න මේ වගේ කොන්දේසි යටත් තමයි කටයුතු කරන්නේ කවුරු හරි එක්කන් එන්න ඕන නම් පිට කෙනෙක් ව්‍යාපාරයට ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න තව කෙනෙක් හවුල්කරුවෙක් ගන්න ඕන නම් මොකද්ද ඉන්න හැම හවුල්කරුවාගෙම කැමැත්ත ඕන එක්කෙනෙක් හරි විරුද්ධ වුණොත් ඒක ක්‍රියාත්මක කරන්න බෑ ලාභ හෝ අලාභ හවුල්කරුවන් යෙදූ ප්‍රාග්ධන අනුපාතයට අනුව බෙදාගත යුතුය නෑ එහෙම එකක් නෑ මේකෙදි කියලා තියෙන්නේ ලාභ හෝ අලාභ සම සමව බෙදා ගන්න ඕනේ දෙන්නෙක් නම් ඉන්නේ 150 හරිද ඊට වඩා වැඩි ගාණක් නම් ඉන්නේ දැන් හිතන්න ආයතනයේ දැන් හවුල් ව්‍යාපාර ආයතන දෙන්න රුපියල් ලක්ෂයක් හවුල්කරුවන් දෙන්නයි ඉන්නේ මුකුත් ඇග්‍රීමන්ට් ගහලා නැහැ මේගොල්ලෝ කියනවා 20 හරි දැන් මේ 24 වන වගන්තිය කියන්නේ ළමයි හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට හවුල් ව්‍යාපාරයේ යම්කිසි කිවිසුමක් ගහලා නැත්තම් ඒ කිවිසුම් ගහලා නැති නිසා වංචාවන් සිද්ධ වෙන්න පුළුවන් ඒ වංචාවන් මගහරවා ගන්න හවුල් ව්‍යාපාර වලට කියලා තියෙනවා 24 වන වගන්තිය අනුව කටයුතු කරන්න කියලා 24 වන වගන්තියේ කන්ඩිෂන් ටිකක් තියෙනවා මම ඒ ටික ඉස්සරහදී දෙන්නම්. ඒතකොට මේකෙදි කියනවා ලාභය සමසමව බෙදා ගන්න ඕන. අලාභය සමසමව. ලාභය විතරක් නෙමෙයි. දෙන්නෙක් නම් ඉන්නේ. මේකට මොකද වෙන්නේ? දෙකට බෙදෙනවා. එක්කෙනෙක්ට රුපියල් 50000ක් එනවා. ඊට වඩා වැඩි දැන් හිතන්න 10ක් හිටිය කියලා. මේක බෙදෙනවා පුතේ 10ට. තේරුණාද? ඒන ගාන 10 දෙනා අතර බෙදා දෙනවා. සමානව. හැම කෙනාටම සමානව බෙදා දෙනවා. ඊට පස්සේ බලමු. මේකට උත්තරය අංක එන්නේ පුතේ 2. මේක හරි කට්ටිය මට පොඩ්ඩක් yes කියලා දාන්න. වැරදි කට්ටිය වැරදි කියලා දාන්න. හරි කට්ටිය හරි වැරදි කට්ටිය වැරදි කියලා දාන්න. හරි කට්ටිය හරි වැරදි කට්ටිය වැරදි. හරි හරි හරි. හරි. වැරදි තේරුණාද? වැරදි වැරදි. හරි. වැරදි නම් තේරුණාද? තේරුණානේ? හා හා. එහෙනම් ඒ ටික පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න හොඳේ. මම ඉස්සරදී කියලා දෙන්නම් තාම. ප්‍රශ්නයක් නැහැ. වරදින්න පුළුවන් ඕගලන්ට. වැරදිනොත් තමයි හදාගන්න පුළුවන්. නැත්නම් අපි පර්ෆෙක්ට් 100%ක් හරි ගියොත් අපි දන්නේ නැහැනේ අපිට කොයි වෙලාවෙ වරදීද කියලා. හැබැයි අපිට වැරදිලා තිබ්බොත් යම් කිසි තැනක අපිට ඒ වැරද්ද ආපහු කරන්න නැති වෙන හදාගන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ බලන්න. ශ්‍රී ලංකාවේ වඩාත් බහුල මොකද්ද මේක සරලයි. මොනවාද? කේවල ස්වාමී ව්‍යාපාර තමයි ශ්‍රී ලංකාවේ නෙමෙයි ලෝකෙන් වඩාත් බහුලව පවතින්නේ කේවල ස්වාමී ව්‍යාපාර. ඒක සරලයි. ඊට පස්සේ ව්‍යාපාර වලට අදාළ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. ඉහත දෑතුරින් හවුල් ව්‍යාපාරයක ලක්ෂණ පමණක් අඩංගු වර්ණය තෝරන්න. හවුල් ව්‍යාපාර වලට විතරක් අඩංගු. මට 28 වෙනි එකට උත්තරේ දාන්න. පටස් ගාලා දාන්න. බලමු මේ උත්තරේ. ව්‍යාපාර වල ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. හවුල් ව්‍යාපාර වලට පමණක් අයිති. නීතිමය අවශ්‍යතාවය අවම්බි. අඛණ්ඩ පැවැත්මක් පැවති. පුතේ මේ පුළුවන් තරම් අපි ඔය දන්න දේවල් ටික ටක් ගාලා ශනික කොටස් දාගන්න. සාමාන්‍ය හවුල් ව්‍යාපාරයකට අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඒ කියන්නේ අයිතිකරුවෝ තමයි ඉන්නේ. අපි කියන ඒගොල්ලෝ හවුල්කරුවෝනේ කියලා. හවුල්කරුවෝ ටික මැරුණොත් එතනින් එහා පස්සේ ඒ හවුල් ව්‍යාපාරය අනිත් පැත්තට කරගෙනවා. වගකීම මෙතනට එන්න ඕන වගකීම. වගකීම. දැන් මට කියන්න. අසීමිත වීම කියලා කියන්නේ වගකීම. වගකීම තමයි අසීමිත වෙනවා කියලා කියන්නේ. ඒත් උත්තරේ දෙකද? පුතේ ඒත් එන්නේ උත්තරේ දෙකද? බලු අන්‍යෝන්‍ය එකගතාවය ව්‍යාපාරය නමින් බදු ගෙවීම. එතකොට පුතේ B එන්නේ නැහනේ. මේක නෑ. ඊට පස්සේ මේකත් නෑ. C අසීමිත වගකීම තියෙනවා. C තියෙනවා. ව්‍යාපාරය නමින් බදු ගෙවීම නෑ. ව්‍යාපාරය නමින් කවදාවත් මේගොල්ලෝ බදු ගෙවන්නේ නෑ. ඇයි ඒ නීතිමය පුද්ගල භාවයක් නැතිද කියන්නේ පුතේ? නීතිමය පුද්ගල භාවයක් නැති නිසා. නීතිමය පුද්ගල භාවයක් නැති නිසා.
අන්‍යෝන්‍ය එකකතාවයක් තියෙනවා. නීතිමය අවශ්‍යතාවය අවම වෙනවා. ඇයි ඒ? සාමාන්‍යයෙන් සමාගම පටන් ගන්නවට වඩා හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න එක ලේසි. තේරෙනවද? හැබැයි හවුල් ව්‍යාපාරයක් පටන් ගන්නවට වඩා කේවල ස්වාමී ව්‍යාපාරයක් පටන් ගන්න ලේසි. නිකන් මෙහෙම හරි ප්‍රශ්නයක් ඇහුවොත් කේවල ස්වාමී ව්‍යාපාරයක්ද පටන් ගන්න ලේසි හවුල් ව්‍යාපාරයක්ද කියලා ඇහුවොත් ඕගලගේ උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? කේවල ස්වාමී ව්‍යාපාරයක් පටන් ගන්න ලේසි කියලා. එතකොට උත්තරේ එන්නේ A C D උත්තරේ අංක 2. ඕගොල්ලෝ කියපුවා හරි. ඊට පස්සේ සීමා සහිත පොදු සමාගමක ලක්ෂණ කීපයක් ලක්ෂණයක් නොවන්නේ සීමා සහිත පොදු සමාගමක ලක්ෂණයක් නොවන්නේ මේවා සම්පූර්ණ ව්‍යාපාර සංවිධානය මම දාලා තියෙනවා YouTube එකට බලන්න ව්‍යාපාර සංවිධාන කියන පාඩමේ ප්‍රධාන වශයෙන් අහන ප්‍රශ්න මේවා එක්සෑම් කියලා දාගන්න මේකට උත්තරේ කීයද? ටක් ගාලා දාන්න. හිත ඉන්න බා ගහලා දෙන උත්තරේ මට දාන්න. උත්තරේ කීයද? දැන් බලන්න. සීමා සහිත පොදු සමාගමක ලක්ෂණයක් නොවන්නේ. සීමා සහිත පොදු සමාගමක් කියන්නේ පුතේ මේ සීමා සහිත කියන එකෙන් අපි අදහස් කරන්නේ වගකීම සීමා වෙනවා. වගකීම සීමා වෙනවා. වගකීම සීමා වෙනවා. ඒ කියන්නේ ආයෝජනය සමානයි වගකීම. තේරුණාද නැද්ද? පොදු සමාගමක් කියලා කියන්නේ මේ පොදු කියන පදයෙන් අර්ථ දැක්වෙන්නේ නිදහසේ කොටස් නිකුත් කරන්න පුළුවන්. මේක ලියාගන්න. නිදහසේ කොටස් නිකුත් කළ හැක. මේක ලියාගන්න. මේක ලියාගන්න. ඊට පස්සේ උපරිම කොටස්කරුවන් සංඛ්‍යාව පිළිබඳ සීමාවක් නොමැති වීම. උපරිම කොටස්කරුවන් සංඛ්‍යාවක් පිළිබඳ සීමාවක් නොමැති වීම. කොටස්කරුවන් නෙමේ පුතේ මෙතන එන්න ඕනේ මේ අධ්‍යක්ෂකම. නේ අධ්‍යක්ෂකවරු තියෙනවා. උපරිම නෙමෙයි මෙතන අවම කොටස්කරුවන් සංඛ්‍යාව පිළිබඳ සීමාවක් නොමැති වීම. එහෙම සීමාවක් පනවලා නෑ ළමයි. අවම කොටස්කරුවන් පිළිබඳ සීමාවක් නොමැතිව සීමාවක් තියෙනවා සීමාවක් තියෙනවා. අවම කොටස්කරුවන් ඉන්න ඕනේ කීයක්ද? අවම කොටස්කරුවන් ඉන්න ඕනේ කීයක්ද? ළමයි පොදු සමාගම උත්තරේ ගහපු ළමයි මට කියන්න අවම කොටස්කරුවන් සංඛ්‍යාව කීයක් ඉන්න ඕනද? මං කියලාත් දුන්නා 26 ළමයින්ට නම් මං කියලාත් ඇති අනන්තවත් 27 ළමයින්ට නම් පොඩි හරි chance එකක් දෙන්න පුළුවන්. කීයක් ඉන්නවද? sorry මේ අවම කොටස්කරුවන් සංඛ්‍යාව කීයක්ද? පුතේ 27 නෑ ඒ පටලවා ගන්න එපා. ඔය පටලවාගෙන තියෙන හවුල් ව්‍යාපාරات එක්ක පටලවා ගන්න එපා. මේ හවුල් ව්‍යාපාර මේ අහන්නේ මොනවද? 2යි කියලා දාලා තියෙනවා. හරි. තව උත්තර තියෙනවද? තව උත්තර ලියා ගන්න. මෙතන ලියා ගන්න. අවම 1යි උපරිමයේ සීමාවක් නැහැ. අධ්‍යක්ෂකවරු උපරිම සංඛ්‍යාවක් නොමැති වීම. ඉන්නවා පුතේ අධ්‍යක්ෂක උපරිම සංඛ්‍යාව 7යි. කොටස් සුවමාරුවකදී ලයිස්තුගත කිරීම මොනවා වෙනවද? අනිවාර්ය වීම. කොටස් සුවමාරුවකදී ලයිස්තුගත කිරීම අනිවාර්ය වෙනවා. මොකද මේවා පොදුයි. මේ නිදහසේ කොටස් නිකුත් කරන්න පුළුවන් නම් පොළව කොටස් සුවමාරුවේ ලියාපදිංචි වෙන්න ඕනේ. නැත්නම් ලයිස්තුගත වෙන්න ඕනේ. අපි කියනවා පොළව කොටස් සුවමාරුවේ CS C1 ලියාගන්න. කොළඹ කොටස් සුවමාරුවේ ලියාපදිංචි විය යුතුයි. ලියාපදිංචි විය යුතුයි. උත්තරය අංක 3. ලාභාංශ ගෙවීමට පෙර නොමුන්වත් බව පරීක්ෂා නැහැ. එහෙම එකක් නැහැ.
එහෙම එකක් අපි කතා කරේ නැහැ. කොටස් ප්‍රසිද්ධිය නිකුත් කිරීමට හැකියවීම නෙමෙයි පුතේ මෙතන නොහැකියවීම. මේකට පහ ගාපු කට්ටියත් හරි ඈ. 5යි 3යි දෙකම හරි. 5යි 3යි දෙකම හරි. 5යි 3යි දෙකම හරි. 5යි 3යි දෙකම හරි. කොටස් ප්‍රසිද්ධිය නිකුත් කරන්න පුළුවන්. පොදුයිනේ. පෞද්ගලික ඒවාට තමයි ප්‍රසිද්ධිය නිකුත් කරන්න බැරි. 5යි 3යි දෙකම හරි. මේකට 3ත් හරි 5 ගාපු කට්ටියත් හරි. හරිද? ඊට පස්සේ සමෝපාකාර සමිතියක් ලියාපදිංචි කිරීමේදී සමෝපාකාර සංවර්ධන කොමිෂන් සභාවට කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන්නේ මොනවාද ඉදිරිපත් කරන්න ඕනේ නැත්තේ? අතුරු ව්‍යවස්ථාවේ පිටපත් දෙකක් ඉදිරිපත් කිරීම අනිවාර්යයි. යෝජිත ආර්ථික කටයුතු වල යෝග්‍යතාවය මොනවාද ඒකට? දැන් හිතන්නකෝ අපි සමිතියක් වශයෙන් යෝජනා කරලා තියෙනවා අපි සිල්ලර කඩයක් දානවා. හරිද? ඒකේ මේ යෝජිත ආර්ථික කටයුතු වල යෝග්‍යතාවය මැන දැක්වෙන ඉදිරිපත් කරන්න ඕනේ. මෙන්න මේක යෝග්‍යයි කියන්නේ. මේක ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ යෝජනා සම්මත වූ වාර්ෂික වනසභා නෙමේ පුතේ වාර්ෂික මහසභා වාර්තාව. ඒ වනසභා වාර්තාවක් නැහැ. මහසභා වාර්තාවක් තියෙනවා. මම ලියලා තියෙනවා. හරි. මහසභා වාර්තාව. සම්මත වූ මහසභා වාර්තාව ඉදිරිපත් කරන්න ඕනේ. ඉදිරිපත් කරන්න ඕනේ. සමිතිය පිහිටි ස්ථානය කරා ළඟවකට කියනවා. හරි. මට මේකට උත්තරේ කියන්න. 4ද 5ද? ඇයි 4 එන්න ඕනේ නැත්තේ? ඇයි 4 එන්නේ? ඇයි 4 එන්නේ? අපි කියනවා පුතේ සමිතියක් තියෙනකොට සමිතියකට ළඟා වෙන්න ඕන මාර්ග සිතියම අපි ඉදිරිපත් කරන්න ඕනේ කොමිෂන් සභාව නැත්නම් කොමසාරිස්වරයා වෙත අපි ඉදිරිපත් කරන්න ඕනේ. මට විනාඩියක් දෙන්න ළමයි. මේ රෙකෝඩින් බලාපොරොත්තුෙන් පන්තියට නෑවිල්ලා නම් ඉන්න එපා. හොඳේ දැන් අද මට 3 දෙනෙක් මැසේජ් දාලා තියෙනවා රෙකෝඩින් එක පස්සේ බලන්නම් කියලා. රෙකෝඩින් නම් එහෙම සාමාන්‍යයෙන් මම දෙන්නේ නැහැ. දැන් අර මම ගෲප් වලට දාලා තිබ්බ පළවෙනි එකේ බලලා එන්න කියලා දෙන්නේ සති දෙක තුනකින් පස්සේ එදා වැඩේ එදා බලාගෙන මම මේ සතිය වැඩ ටික පන්තියේදී චෙක් කරනවා. එම රෙකෝඩින් බලන්න තියාගන්න එපා. හරි. බලන්න. ඉල්ලුම් පත්‍රයේ රත්සන් ලැබූ සමාජිකයන්ගේ අම්මට සිරි පර්සනල් ඩීටේල්ස් ඕනේ. ඉල්ලුම් පත්‍රය හිතන්න කමලා කියලා කෙනෙක් ඉන්නවනම් කමලා වැදලාද? කමලට ළමයි ඉන්නවනේ. එහෙම අදාළ නැහැ සමිති වලට. එතකොට අපි කියනවා උත්තරය අංක 5. උත්තරය අංක 5. පර්සනල් ඩීටේල්ස් ඕනේ නැහැ පුතේ. 31 ශ්‍රී ලංකාවේ වඩාත් බහුලව පවතින ආයතන වර්ගයේ කුමක්ද? අයියෝ සරලයි. කියමු ස්වාමී වියන්කම්. දෙපාරක් ඔබ දාලා තිබුණේ. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදන වර්ගීකරණයට අනුව කර්මාන්ත අංශයට අදාළ වෙන ආර්ථික කටයුතු වන්නේ මේක කියලා දුන්නා. මට උත්තරේ දාන්න. මං එදා කියලා දුන්නා කර්මාන්ත මූලයට අනුව ඊට පස්සේ කාර්මිකයට මේක අනුව ඊට පස්සේ නිෂ්පාදන අංශයට අනුව පරිමාණය අනුව හිමිකාරීත්වය අනුව කියලා දුන්නා. කීයද උත්තරේ? කීයද උත්තරේ? මේකට එන්න ඕනේ කීයද? කර්මාන්තංශයට අදාළ වෙන ආර්ථික කටයුතු මම එදා chart එකක් ඇදලා කියලා දුන්නා. මොකද්ද? කර්මාන්තයක් කියලා කියන්නේ මොකද්ද කියලාත් කියලා දුන්නා. මොකද්ද මේකට උත්තරේ? 30ට උත්තරේ මට කියන්න. කෝ දාන්න chat එකට දාන්න. 30කට උත්තරේ කීයද? දන්නේ නැහැ කියන්න නම් එපා පුතේ. හරි දන්නේ නැහැ කිව්වොත් ආයි කියලා දෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. පුතේ මං කිව්වා ව්‍යාපාර කොටස් දෙකයි. ව්‍යාපාර කොටස් දෙකයි. හරිද? හොඳට ඔළුවට දාගන්න ආයේ මේ පටලව ගන්න එපා. ව්‍යාපාර කොටස් දෙකයි කර්මාන්ත වාණිජ්‍ය. කර්මාන්ත කොටස් දෙකයි ප්‍රාථමික ද්විතීයික. වාණිජ්‍ය කොටස් දෙකයි වෙළඳාම උපකාරක සේවා. හරිද? දැන් මෙතනදී අහන්නේ මොනවාද මේ
මොනවාද මේ කර්මාන්ත මූලයට අයත් වන්නේ? දැන් මේ ප්‍රාථමික එක යට දෙනවා කෘෂි වන දීවර පතල් හා කැනීම, ද්විතීකයට දෙනවා නිමෝම් හා ඉදිකිරීම. නිමෝමක් හරි ඒ කියන්නේ හදන දෙයක් හරි ඉදි කරන දෙයක් හරි. දැන් බලමු ප්‍රතිචක්‍රීකරණය, නීති උපදේශනය, රක්ෂණය, එළවලු බීජ, අලවිය, වනවගා වරම් මේ ටිකේ මොකක්ද? ප්‍රතිචක්‍රීකරණය කියලා කියන්නේ පුතේ මොකක් හරි දෙයක්. ඒ කියන්නේ හිතන්නකෝ නැවත භාවිතා කරන්න සුදුසු වෙන පරිදි නැවත දෙයක් හදන එකනේ. ඒක හරි. හදන එක හරි. අපි දැන් පොඩ්ඩක් එක තියාගමු. නීති උපදේශනය සේවාවක් ළමයි. නීති උපදේශනය කියන්නේ සේවාවක්. වෛද්‍ය සේවාව. දැන් හිතන්න අපි මොකක් හරි අසනීපයක් වෙලා ડોක්ටර් කෙනෙක් ගාවට යනවා. ඒ ડોක්ටර් අපිට දෙන්නේ පුතේ සේවාවක්. එයා භාණ්ඩයක් දෙන්නේ නැහැ. මේ දැන් ඕගොල්ලොත් මගෙන් ගන්නෙ මොකද්ද? සේවාවක්. ඕගොල්ලන්ට පේනවද මම දැන් උගන්වන විදිය පේනවද? මම මේ අත් දෙක හැපැත්තට කරන් ඒ විදිය නෙමෙයි. මම කියන්නේ මේක කටින් මම වචන කතා කරද්දී ඔයගොල්ලෝ මේ රවුමට කතා කරන්නේ. අර එහෙම කතා. එහෙම පේන්නේ නැහැ. අපි කියනවා සේවාවක් කියලා මේක. හරිද? රක්ෂණය පුතේ සේවාවක්. එළවලු බීජ අලවිය සේවාවක් නේ. අලවිය සේවාවක් පුතේ. වන වගාව අන්න පොඩි ඩවුට් එකක් එනවා. වන වගාව ප්‍රතිචක්‍රීකරණය. වන වගාවයි ප්‍රතිචක්‍රීකරණය. මේ දෙකෙන් එකද පහද එන්නේ? එකද පහද එන්නේ? මට ඒක කියන්න. එකද පහද? දැන් මේ ටික නෑ හොඳේ. මේක නෑ. එකද පහද? කොහොමද ඔයගලගේ තර්කය මට ඉදිරිපත් කරන්න? එක කියපු අය එහෙම ඉදිරිපත් කරන්න. පහ කියපු අය මට එහෙම ඉදිරිපත් කරන්න. ඇයි පහ කිව්වේ? ඇයි එක කිව්වේ? කර්මාන්තයක් අහලා තියෙන්නේ. මෙතන මොකද්ද මේ තියෙන්නේ? මේක ප්‍රාථමිකයි තමයි. මම කිව්වා ප්‍රාථමිකයි කියලා. කර්මාන්ත ගන්නේද මේ? මේක කෘෂි කර්මාන්ත. කර්මාන්ත කියන්නේ එකක්, කෘෂි කර්මාන්ත කියන්නේ තව එකක්. පුතේ කර්මාන්ත ගන්නේට තමයි ප්‍රතිචක්‍රීකරණය. කෘෂි කර්මාන්තයකට තමයි පුතේ මොකද්ද? වනවගාව වෙන්නේ. දැන් තේරුණාද නැද්ද? දැන්වත් තේරුණාද? තේරුණා. හරි. අනිත් කට්ටියට තේරුණේ නැද්ද? තාම. දැන් අපි මෙතන කතා කරනවානේ කර්මාන්ත ගණයට දෙන ප්‍රාථමිකයට දෙන එකක් නෙමෙයි කියන්නේ. මේක පුතේ කුෂි කර්මාන්තය අයිතියට එන්නේ. මේක තමයි කර්මාන්ත මේ. කෘෂි කර්මාන්ත. කෘෂි කර්මාන්තය කියන්නේ වෙන එකක්, කර්මාන්ත කියන්නේ වෙන එකක්. හරිද? තේරුණා. එද උත්තරය අංක 1. උත්තරය අංක 1. හරි ඊළඟට ආර්ථික තිරසන බව තහවුරු කර ගැනීම සඳහා ව්‍යාපාරයකට මේකට උත්තරේ කීයද ඔයගොල්ලෝ ගැහුවේ? මේකට උත්තරේ කීයද ගැහුවේ ඔයගොල්ලෝ? 33ට උත්තරේ කීයද? ඊළඟට යන්නේ අපි මේ කෙටි ප්‍රශ්න වලට. ටග්ගල කියන්නේ 33ට උත්තරේ කීයද? අන්තිම එක MCQ එක. අන්තිම MCQ එක. 33ට උත්තරේ කීයද? පුතේ කීයද? 3 5 තව මොනවද තියෙන්නේ? කොහොද අනිත් කට්ටිය නිදිද? 3 හරි. 3 බලමු 3ද කියලා. ආර්ථික තිරසර බව තහවුරු කර ගැනීම සඳහා ව්‍යාපාරයක් දායක වන්නේ යටිතල පහසුකම් ඇති කිරීමෙනි. ව්‍යාපාරවලට යටිතල පහසුකම් ඇති කරන්න එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. එහෙම ඇති කරන්නේ නැහැ සාමාන්‍ය යටිතල පහසුකම්. අපි හිතන්නකො බිස්නස් එකක් ඕගොල්ලෝ ඇඳුම් කඩයක් දාන කට්ටිය ගිහිලා පාරවල් හදනවද? හයිවේ එකක් හදනවද ඕගොල්ලෝ ගිහිලා බිස්නස් එකක් දාපු දවසේ? නැහැ. භාණ්ඩ ආනයනය කිරි ආනයනය නෙමෙයි පුතේ අපනයනය කරොත් තමයි ආර්ථික තිරසර බව. ඒ කියන්නේ රටේ තියෙන දෙයක් යවුවොත් තමයි ආර්ථික තිරසර බව වෙන්නේ. වෙන රටකින් දෙයක් ගත්තොත් නෙමෙයි. ඒක වැරදි. දෙක වැරදි. සේවා නියුක්තිය ඇති කිරීමෙනි.
මෙන්න මේක තමයි සේවා නියුක්ති. උත්තරය අංක 3. සාධාරණ ආදායම් ව්‍යාප්තිය පවත්වාගෙන යාමෙන්නේ නැහැ. ඒකෙන් මේ සාධාරණ ආදායම් හැමෝටම එක වගේ ලැබුණොත් ඒත් තිරසර බවක් නැහැ. අභ්‍යන්තර වෙලස්ථායිතාවයේ පවත් නැහැ. අපි කියනවා සේවා නියුක්තියට ඇති කිරීම. ඒ කියන්නේ රැකියාවක් නැති කට්ටියට රැකියාවක් දුන්නොත් තමයි පුතේ මොකද්ද? මොකද්ද? ආර්ථික තිරසරභාවය සංවර්ධනය වෙන්න පුළුවන්. හරි. MCQ 33න් කීයක් හරිද? MCQ 33න් කීයක් හරිද? ටග්ගල ගණන් කරන්න. MCQ 33න් කීයක් හරිද? දැන් අද ඉතුරු ටිකත් ටක් ගාලා සාකච්ඡා කරලා ඉවර කරනවා. මහ ලොකු දේවල් ටිකක් නැහැ. අර ප්‍රශ්න 15ක් වගේ තියෙන්නේ. ටක් ගාලා කියන්න. කීයක් හරිද? MCQ 33න් කීයක් හරිද? අම්මේ. විසි හතයි. හොඳයි. අනිත් කට්ටිය හරි නැද්ද ඕගොල්ලන්ගේ? විසි පහයි 27යි. හොඳයි good. 30ක් වගේ හරි කට්ටිය නැද්ද? විසි හතරයි හරි හොඳයි. 25 24 25 තියනවා කියන්නේ හොඳයි. 27 හොඳයි. 27 හොඳයි. තරුණ 27යි. තරුණ 25යි. 27යි හොඳයි. 25 ඩොටින් තියනවා කියන්නේ 24 25 ඩොටින් තියනවා කියන්නේ හොඳයි ඈ. ප්‍රශ්නයක් නෑ. පොඩි ප්‍රමාණයක් වැඩිදලා තියෙන වැඩිච්ච ප්‍රමාණය හදා ගන්න. MCQ එකවල MCQ 6ක් වගේ වැඩිදලා තියෙන සමහර කට්ටියගේ සමහර කට්ටියගේ 8ක් ඒ වගේ තමයි වැඩිදලා තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ. වැඩි ටික හදා ගන්න. අපි ඉස්සරහට යමු. මොකක්ද ප්‍රශ්නයක් තිබ්බොත් මගෙන් අහන්න ඈ. හා බලමු. ඊට ප්‍රශ්නේ ඉන්නේ කේවල ස්වාමී ව්‍යාපාරික හිමිකාරීත්වය. මොකද පුතේ? දැන් නම් ළමයි මේ ටක් ගාලා දාන්න. ලියලා තියෙන ඒවා ටක් ගාලා දාන්න සිංහලෙන් හරි සිංහලීෂ් වලින් හරි කමන්නේ ටක් ගාලා chat කරා දැන් ටක් ගාලා දැම්ම. මොකද්ද කියලා. මේක ඉවර කරු. ලොකු දේවල් ටිකක් නැහැ. පළවෙනි හිස්තන්න මොකද්ද? දෙවෙනි හිස්තන්න මොකක්ද? ටක් ගාලා දාන්න. මම මේ බලන් ඉන්න ඕගලන්ගේ උත්තරේ එනකන් ඈ. මම ඕගලන් ටයිම් දුන්නනේ කරන්න. මම ඕගලන් ටයිම් දුන්නා මම සමහර ළමයින්ට ක්ලාස් එකේදීත් කෙරුවා. ඒ නිසා දැන් ඕගොල්ලෝ මං හිතනවා කරලා ඉවරයි කියලා ඉතින්. එතකොට ඕගොල්ලෝ මට උත්තරයක් දාන්න බෑ මේකට. නැත්තම් ඕගොල්ලන්ට නිදිමතයි මමත් මේ කැමරාවක් ඉස්සරහා කතා කරනවා තනියෙන්. කියන්න බෑ. ඔමාලි. හ්ම්. හ්ම්. ආ. හරි. අනේ වගේ කී. බලමු. කේවල ස්වාමී ව්‍යාපාරයක හිමිකාරීත්වය අපි කියන මොන පුද්ගලයෙක්ද? තනි පුද්ගලයෙකු විසින් දරනු ලබන එවැනි ව්‍යාපාරයක නයිමියන්ගේ මොකද්ද පුතේ? වගකීම නෙමෙයි ඔළුවේ තියාගන්න. වගකීම එන්නේ ළමයි අයිතිකාරයාට. අන්න ඕගොල්ලෝ පටලවා ගන්න. දැන් මම ඒකයි මේ chat එකට දාන්න කියන්නේ. නැත්නම් මන් දන්නෙත් නැහැ. පුතේ වගකීමක් එන්නේ අයිතිකාරයෙක්ට. අවදානමක් එන්නේ මොකද්ද? ණය දුන්න කාට හරි. දැන් මේ බලන්න. වගකීම responsibility කියන එකයි risk කියන එකයි දෙකක්. වගකීමක් තියෙන්නේ කාටද? අයිතිකාරයාට. මට වගකීමක් තියෙනවා මට ඔයගලන්ට උගන්වන්න ඕනේ. මට වගකීමක් තියෙනවා මම හරි යම්කිසි එක්සෑම් එකට මාසයක් හෝ මාස දෙකක් තියෙනවා මම සිලබස් ඉවර කරන්න ඕනේ. ඒක මගේ වගකීම. ඕගොල්ලන්ට තියෙන්නේ පුතේ වගකීමක් වගේම අවදානම. මොකද්ද? අවදානම කියන්නේ මොකද්ද?
ඕගොල්ලෝ අවදානමක ඉන්නේ මේක කරගන්න පුළුවන්ද බැරිද? හැබැයි ඕගොල්ලෝ කරගන්න පුළුවන් කියන අවදානම අඩු මට්ටමකින් තමයි යන්න ඕනේ. ඕගොල්ලෝ ඇත්තටම අවදානම අඩුයි. ඔපරේෂන් කරනවා, පේපර් ක්ලාස් කරනවා, තියරි කරනවා, YouTube එකේ වීඩියෝස් දාලා තියෙනවා බලන්න පුළුවන්. එතකොට පුතේ මෙතන ඉන්නේ වගකීම නෙමෙයි අවදානම. මේ ණය හිමියන් කියන ළමයි. ණය හිමියෝ කියන්නේ accounting වලදී කියලා දෙනවා. ණය හිමියෝ. අපි වෙන කාගෙන් හරි ණයට බඩු අරගෙන. ඒගොල්ලෝ ඇහිලා A කියන්නේ අපේ ව්‍යාපාරේ. B කියලා ඉන්නවා ලී වෙලෙන්දේ. අපි ගිහිල්ලා මෙයාගෙන් ණයට බඩු ගන්නවා. අපිට තමයි පුතේ වගකීම තියෙන්නේ, රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ. මෙයාට තියෙන අවදානමක්. මෙයා මට සල්ලි දෙයිද නැද්ද? අන්න ඒ වගේ. හරිද? නැත්නම් ඒකත් අමතක කරලා දාන්න. ඒවත් ඕනේ නැහැ. සරලව ණය හිමියන්ට අපි කියනවා මෙතන තියෙන්නේ අවදානම. කරේ හදාගන්න. හවුල්කරුවන්ගේ ආයන්න මොකක්ද දෙන්නේ? ළමයිට අග්ගාලේ ඊළඟ එකක් දාලා ඉවර කරන්න. ආයන්න මොකක්ද දෙන්නේ? ආයන්න මොකක්ද දෙන්නේ? මට ඔයගොල්ලෝ හරියද වැරදිද කියලා බලා ගන්න ඕනේ. නැටුව මට ආපහු මේක බලා ගන්න නෙමෙයි මම මේවා ඉගෙනගෙන මම තමයි මේව උගන්වන්නේ. ඒකෝ මට ආපහු මේක බලා ගන්න ආයි අවශ්‍යතාවයක් නැහැ. මට ඕනේ ඕගොල්ලෝ ලියලා තියෙන උත්තරේ බලා ගන්න. මොකද්ද? ආයන්නට මොකක්ද දෙන්නේ? එක වගකීම අනිත් එක තේරෙන්නේ නැත්නම් මොකද? එහෙම එකක් එනවද? තේරෙන්නේ නැහැ කියලා. වගකීම තේරෙන්නේ. හරි. තීරණ හරියයි. මම දෙක තේරෙන්නේ නැහැ. එහෙම දාන්න. එක වගකීම සෙනාරා හරි. දෙක කො අනිත් කට්ටිය කො ටක් ගාලා දාන්නකො. හරි. බට් අපි කියනවා හවුල්කරුවන්ගේ සාමූහික මොකද්ද? වගකීම. අසීමිත වන බැවින් ව්‍යාපාර වලට මොනා ගන්නද? තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය කේවල ස්වාමී ව්‍යාපාර වලට වඩා වැඩි වේ. වගකීම අසීමිතයි නේ ළමයි. කේවල වලත් අසීමිතයි තමයි. හැබැයි දැන් හිතන්න කේවල වල ඉන්නේ මං විතරයි. මං තනියෙන් බිස්නස් එකක් කරගෙන යනවා මං විතරයි කේවල වල ඉන්නේ. නිකන් හරි හිතන්නකෝ මම තව 10 දෙනෙක් එක්ක වැඩ කරනවා කියන. එතකොට මට තීරණයක් ගන්න යනකොට මට ඒ 10 දෙනාගෙන් අහන්න. කේවල කරනකොට මං විතරයි. මම තීරණය කරා මම මේ ක්‍රියාත්මක කරා. හැබැයි අතනදී මොකද්ද වෙන්නේ? මම අර අනිත් 10 දෙනාගෙන් අහන්න ඕනේ මම මේක කරන්නද මේක හොඳයිද මේක නරකයිද මේකෙන් කරොත් මොකක් වෙයිද එන්නේ නැහැ කියලා ඒගොල්ලන් කැමැත්ත අහන්න ඕනේ. 35 ආසන්න මුදල් යනු පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කළ හැකි වත්කමක් වන අතර ලියාගන්න වත්කමක් මුදල් කියන්නේ පුතේ වත්කමක් අතර එය වටිනාකමේ සන්දිස්ථානයක් වශයෙන් සන්නිධියක් හොඳේ වටිනාකමේ සන්නිධියක් වශයෙන් සන්නිධියක් ඒක අදාගන්න වටිනාකමේ සන්නිධිය වශයෙන් කටයුතු කරනු ලබයි. ඊළඟට භෞතික පැවැත්මේ පදනම මත පරීක්ෂකයා අයියෝ මේ මොකද්ද මේ වැරදි තමයි ඒක හදාගන්න. පරිගණකය මෙතන දෙනවා පරිගණකය. දැන් මට උත්තරේ කිය. ටග්ගල උත්තරේ කියන්නේ ගොඩක් වෙලා ගන්න එපා. උත්තරේ කියන්නේ ටග්ගල. මේ පදනම් මත පරිගණකය මොන භාණ්ඩයක් වෙනවද? භෞතික පැවැත්ම කියලා කියන්නේ පුතේ දැන් මේ බලන්න. මේකට භෞතික පැවැත්මක් තියනවද නැද්ද? තියෙනවා. ස්පුෂ්‍යයි. අල්ලන්න පුළුවන්. ස්පුෂ්‍ය. භාණ්ඩයකට උදාහරණයක් ලෙසද
උදාහරණයක් ලෙසද පරිගණක මුද්‍රකාංග software එක දැන් තියෙනවා දැන් ඔයගොල්ලෝ ලැප් එක හරි ෆෝන් එක හරි යූස් කරනවා software එක පුතේ අල්ලන්න බෑනේ මුද්‍රකාංගය අපිට අල්ලන්න බෑ පරිගණක මුද්‍රකාංගය අස්පෘශ්‍ය වේ අස්පෘශ්‍ය භාණ්ඩයකට උදාහරණයක් 36 අන්තර්ජාලය මගින් සිදුවන සියලුම ව්‍යාපාර ක්‍රියාකාරකම් මොකද්ද විද්‍යුත් වාණිජ්‍ය ලෙස හඳුන්වතරතර විද්‍යුත් වෙළඳාම එහි උපකොටසක් වේ. වෙළඳාම එහි උපකොටසක් වේ. නැත්නම් අපි විද්‍යුත් වාණිජ තමට්ටමක් කියනවා විද්‍යුත් ව්‍යාපාර. ඒබ්‍රහම් මාස්ලෝගේ නෙමෙයි මාස්ලෝ අවශ්‍යතා ධූරාවලියට අනුව ආහාර පාන අපි කියනවා භෞතික නැත්නම් කායික නැත්නම් මූලික අවශ්‍යතාවයක් වන අතර පුද්ගල සමාජ පිළිගැනීම මොන අවශ්‍යතාවයක්ද මමත්ව අවශ්‍යතාවයක් කියන වාණිජ්‍ය කොටස් දෙකකට වර්ග වෙනවා වෙළඳාම හා උපකාරක සේවා කියලා වෙළඳාම හා වාණිජ්‍ය කොටස් දෙකකට වර්ග වෙනවා වෙළඳාම හා උපකාරක සේවා කිය. කළමනාකරුවන් මොන පරිසරයේද? අභ්‍යන්තර පරිසරයේ සාධකයක්. කළමනාකරුවන් අභ්‍යන්තර පරිසර බලවේගයක් වන අතර සැපයුම්කරුවන් මොනවාද? ආසන්න බාහිර නෙවෙයි බාහිර යටතේ තියෙන ආසන්න පරිසර බලවේගයක් මේක. මේක ලියාගත්තද? මම හිතනවා ලියාගෙන ඇති කියලා. ඊට පස්සේ රටක ගුණවත්භාවය ඇති නොවීමට ඔරොත්තු දීමේ හැකියාව මොකක්ද අපි කියන්නේ? රටක ගුණවත්භාවය ඇති නොවීමට ඔරොත්තු දීමේ හැකියාව අපි මොකක්ද කියන්නේ? අපි කියනවා මූල්‍ය ස්ථායීතාවය කියලා. මූල්‍ය ස්ථායීතාවය ලෙසද උද්ධමනය පාලනය කිරීමේ හැකියාව මොකක්ද? මිල ස්ථායීතාවය කියලා හඳුන්වනවා. මූල්‍ය ස්ථායීතාවය කියලා කියන්නේ මෙන්න මේවට පොයින්ට් දාගන්න ළමයි. අපි පොයින්ට් පොතේ පොයින්ට් දාගන්න. නැත්නම් ෂෝට් නෝට් වගේ පොයින්ට් හදාගන්න ඕගොල්ලෝ. ඒකට ආර්ථික ගන්න බැහැ. මොකටද පුතේ මේ සනාර අපේ ඔරොත්තු දීමේ හැකියාව ආර්ථික ස්ථායීතාවය කියලා නෑ පුතේ. බුණ්වත්භාවය ඇති නොවීමට අපි කියනවා මොකද්ද? මූල්‍ය වශයෙන් බුණ්වත්භාවය ඇති වෙන්නේ. බුණ්වත්භාවය කියලා කියන්නේ සල්ලි නැතිකමනේ. දැන් ආර්ථික කියලා ගත්තොත් සම්පූර්ණ ආර්ථිකය මේකට ඇති වෙන්නේ නෑ. බුණ්වත්භාවය අපි කියලා ගන්න ඒ දැන් හිතන්න බුණ්වත් මිනිස්සෙක් කියලා කියන්නේ. එයාට සල්ලි නෑ කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. ඒක රටකට සල්ලි නැත්නම් අපි කියන මූල්‍ය මූල්‍ය මෙන්න මේක තමයි මුලින් එන්නේ. මොකද මූල්‍ය ස්ථායීතාවය නෑ කියලාලු එතනින් කියන්නේ. එතකොට මූල්‍ය ස්ථායීතාවයක් තියෙනවා නම් ඒ රටට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. තේරුණාද නැද්ද? ඊට පස්සේ උද්ධමනය පාලනය කිරීමේ හැකියාව. පුතේ උද්ධමනය පාලනය වෙන්නේ මොකෙන්ද? අපි කියන උද්ධමනය කියන්නේ මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම. මොකද්ද එතකොට? මිල ස්ථායීතාවය කියලා හඳුන්වනවා. රටක තිරසන සංවර්ධනය මොකක්ද දෙන්න ඕනේ? අපි කතා කරා කලින්. පාරිසරික ආර්ථික කටයුතු වල එකතුවයි. රටක තිරසන සංවර්ධනයේ පාරිසරික ආර්ථික හා සමාජීය කටයුතු වල එකතුවයි. ඊට පස්සේ ආයතනයක්
රටක් නීති රීති රෙගුලාසි වලට අවනත වීම මොකක් කියලාද අපි කියන්නේ? නීතිමය වගකීම වන අතර. මේ සරල හැබැයි නමේම තියෙන. ඒ වගකීමට අපි කියනවා නීතිමය වගකීම කියලා. නීති රීති වලට අනුකූල වීම නීතිමය වගකීම. මට පොයින්ට්ස් ගහලා ගෲප් එකට දාන්න. හරි? පොයින්ට් එක ගහලා නැත්තම් මට දාන්න. පොයින්ට්ස් වශයෙන් ගහලා අද මේ පාඩමේ ඔයගොල්ලෝ ඉගෙනගත් අලුතෙන් ඉගෙනගත්ත දේවල් ටික පොයින්ට් වශයෙන් ගහලා මෙන්න මේ වගේ පොලේකට වගේ මොනවාද? new point කියලා දාලා මට මේ වැඩේ ඕනේ. මම බලනවා next week එකේ. next week එකේ මම බලනවා. ප්‍රජාවගේ යහපත උදෙසා ආයතනයේ ක්‍රියාමාර්ග ගැනීම මොකද්ද? සමාජීය වගකීම. පාරිභෝගිකයන් සතු වගකීම් හතරක්. එක්සෑම් දාගන්න. පාරිභෝගිකයන් සතු වගකීම් හතරක් තමයි අපි කතා කරනවා මේක පාරිභෝගික ආරක්ෂණයේදී. පාරිභෝගිකයාට වගකීමක් තියෙනවා. ඒ කියන්නේ විචාරාත්මක දැනුවත්භාවය, සක්‍රීය සහභාගීත්වය, ඊට පස්සේ සමාජය ගැන සැලකිලිමත් වීම, පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ, සහයෝගීතාවයෙන් කටයුතු කරන්න ඕනේ. ඔන්න වගේ දේවල් ටිකක් වගකීම් වශයෙන් කියලා දෙනවා. ලියාගමු. පළවෙනි එක සහයෝගීතාවය. ඊට පස්සේ විචාරාත්මක අවබෝධය. විචාරාත්මක අවබෝධය. සමාජය ගැන සැලකිලිමත් වීම. සමාජය ගැන සැලකිලිමත් වීම. පරිසරය ගැන සැලකිලිමත් වීම. හරි. ළමයි මෙතන මේ හිස්තැන් වල උත්තර ලියන්න තිබ්බ 1 1 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20ක් තිබ්බා. මේ හිස්තැන් වල තිබ්බ ප්‍රශ්න 20න් කීයක් හරිද කියලා මට දන්න. හිස්තැන් වල ළමයිට අග්ගාල මේ ප්‍රශ්නයක් අහම උත්තරේ දෙන්න. කීයක් හරිද? 20න් කීයක් හරිද කියලා දන්න. 14 15 ඒ ගාන යන්න ආය අඩු වෙන්න එපා බෑ. අඩු වෙන්න බෑ. ඊළඟ ප්‍රශ්න පත්‍රය කරනකොට අඩු වෙන්න බෑ. හරි. පාරිභෝගික සතු වගකීම ලියාගෙන ඉවරයි. ඊළඟට ව්‍යාපාරයකට අවශ්‍ය ප්‍රධාන සම්පත් හතරක්. සරලයි. මොනවාද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, විවසාය, කාලය, දැනුම, තොරතුරු. ඔන්න වගේ දේවල්. හරිද? ව්‍යාපාර විසින් මිනිස් උවමනා ඉටු කරනු ලබන ආකාර හතරක්. මට මේකට අනිවාර්යෙන් ෂෝට් නෝට් එකක් ගහන්න ඕනේ. එක්සෑම් කියලා දාන්න. එක්සෑම් කියලා දාගන්න ෂෝට් නෝට් අනිවාර්යයි. ව්‍යාපාරයක් විසින් මිනිස් උවමනා ඉටු කරනු ලබන ආකාර හතරක් සඳහන් කරන. අපි ආකාර 3ක් ඉගෙන ගත්ත පොතේදී නෝට් එකේදී ව්‍යාපාර පදනමේදී එයා ගන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මගින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මගින් ළමයි මේ එක පොයින්ට් එකකට 0.25 ගාන දෙන්නේ. එතකොට දෙකක් ආවොත් 0.5යි. එතකොට 0.5 දෙකක් ආවොත් උත්තරේ 1යි. නෑ සෝරි මේකට උත්තර ලකුණු දෙකක් දෙන්න. ලකුණු දෙකක් දෙන්න. නැත්තම් තේරුවක් නෑ. එතකොට එකකට දාගන්න 0.5 ගානේ. ලියා ගන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම වගේ. ඊට පස්සේ භාණ්ඩ හා සේවා හුවමාරු
ඊට පස්සේ භාණ්ඩ හා සේවා ගබඩා කිරීම. ඊට පස්සේ භාණ්ඩ හා සේවා ප්‍රවාහනය. නැත්නම් අපි කියනවා බෙදා හැරීම කියලා. 1.0.5 ගානේ. ව්‍යාපාර ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණු. ව්‍යාපාරයක් වශයෙන් ඉටු කර ගන්න ඕන ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා අපිට. අංක 1 අපි කියනවා වෙළඳ පොලේ රැඳී ඉන්න ඕනේ. වෙළඳ පොළ රැඳී සිටීම. වෙළඳ පොළ රැඳී සිටීම. ඊළඟට පුතේ ලියා ගන්න ලාභය උපරිම කිරීම. වෙළඳ පොළ රැඳී සිටීම, ලාභය උපරිම කිරීම. රැඳී සිටීම ඊළඟ ලියා ගන්න ලාභය උපරිම කිරීම. තව එකක් ලියා ගමු විකුණුම් උපරිම කිරීම. විකුණුම් උපරිම කිරීම. මෙන්න ළමයි පොඩ්ඩක් විකුණුම් උපරිම කිරීම. ඊට පස්සේ මෙතන ලියගන්න ලාභය උපරිම කිරීම. මේ ටික ලියගන්න විකුණුම් උපරිම කිරීම. වෙළඳ පොළ කොටස වැඩි කර ගැනීම. මේකටත් 1.0.5 ගානේ. වෙළඳ පොළ කොටස වැඩි කර ගැනීම. හරිද? ඊට පස්සේ සීමා සහිත පෞද්ගලික සමාගම් වල දැකිය හැකි සීමා 4ක්. සීමා සහිත පෞද්ගලික සමාගම් වල දැකිය හැකි සීමා 4ක් සඳහන් කරන්න කියලා මේකදී අපිට කියනවා. ලියාගමු. මොනවාද මේ සීමා? නැත්නම් අපි කියන අවාසි කියන සීමාවල. උපරිම කොටස්කරුවන් සංඛ්‍යාව 50කට සීමා වෙයි. උපරිම කොටස්කරුවන් ඒ කියන්නේ තමයි මේක සීමා සහිතයි. හැබැයි පෞද්ගලිකයි. පෞද්ගලික අංශයකට තමයි අයිති වෙන්නේ. එතකොට ඒ කියන්නේ උපරිම ඉන්න පුළුවන් පෞද්ගලික සීමා සහිත පෞද්ගලික සමාගම උපරිම ඉන්න පුළුවන් කීයක්ද? 50 දෙනෙක් විතරයි. සීමා වීම. කොටස් නිදහසේ පවරන්න බෑ. මොකද මේක පෞද්ගලිකයි පොදු වගේ නිදහසේ පවරන්න බෑ. අපි කියනවා ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කිරීමට නොහැකි වීම. පත්තරවල ඇඩ් දාලා කොටස් නිකුත් කරන්න බෑ. ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කිරීමට නොහැක. කොටස් නිදහසේ පැවරිය නොහැක. ඒ කියන්නේ හිතන්නකෝ මංගාව කොටස් 1000ක් තියෙනවා කියලා. එතකොට ඒ 1000 මට ඕන විදියට ඕන පළියට මට පවරන්න බෑ. හැබැයි මේ පොදු සමාගමක වගේ වුණා නම් සීමා සහිත කිසිම ප්‍රශ්නයක් නැහැ. මට නිදහසේ පැවරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කරන්න පුළුවන්. මූල්‍ය සම්පාදන මාර්ග සීමා වීම. ඒ කියන්නේ පුතේ දැන් මෙතන 50 දෙනා ඉන්නේ. මේ 50 දෙනා ඉන්නකොට මූල්‍ය සම්පාදන මාර්ග සීමා වෙනවා. සීමා සහිත පොදු සමාගම් වලට සාපේක්ෂව මේක ලියා ගන්න. පොදු පොදු සමාගම් වලට සාපේක්ෂව. හරි. ඊට පස්සේ අපි ආයෙ කතා කරපු එකක් එනවා. 4R සංකල්පයේ අංග 4 ලියා ගන්න. ප්‍රතිචක්‍රීකරණය, අපි කියනවා රීසයිකල් කියලා. රීසයිකල්. ඊට පස්සේ තියෙනවා පුතේ නැවත නැවත භාවිතය.
මේකට කියනවා reuse කියලා. භාවිතය අඩු කිරීම වෙනවා reduce කියලා. sorry. වෙන්න බැයිද? ගියා. කමන්නේ වල. ආයම ලියන්න. ප්‍රතිචක්‍රීකරණය ඊට පස්සේ නැවත භාවිතය අඩු කිරීම ඊට පස්සේ තියෙනවා නැවත ස්ථාපිත කිරීම. exam කියලා දාගන්න. මේක ඉංග්‍රීසි ටික මේ පැත්තෙන් දෙන්නම්. recycle ඊට පස්සේ නැවත භාවිතය reuse ඊට පස්සේ reduce තියෙනවා. ඊට පස්සේ තියෙනවා replace හරි. ඊට පස්සේ මෙරේ ලියාගන්න ඇති කියලා මම හිතනවා. පහසු භාණ්ඩවල අපි කිව්වන්න මම මුලදීම කතා කරා මොනවද මේ පහසු භාණ්ඩ කියන්නේ කියලා. පහසු භාණ්ඩ කියලා කියන්නේ ළමයි අපි කියවා භාණ්ඩ වර්ග කොටස් කිහිපයක් වර්ග වෙනවා. පාරිභෝගික භාණ්ඩ, කාර්මික භාණ්ඩවල භාණ්ඩ කියලා පාරිභෝගික භාණ්ඩ කොටස් කිහිපයක් තියෙනවා. මොනවා කියලාද? පහසු භාණ්ඩ, ඊට පස්සේ සාප්පු භාණ්ඩ, ඊට පස්සේ විශේෂිත භාණ්ඩ, ඊට පස්සේ නොසෙව් භාණ්ඩ කියලා. පහසු භාණ්ඩ කියලා කියන්නේ අපි නිරන්තරයෙන් මිලදී ගන්නවා භාණ්ඩ. කාලයකට පාරක් නෙවෙයි නිරන්තරයෙන් මිලදී ගන්නවා. ඒවා දැන් නික අපි හිතන්නකෝ පත්තරයක් ඊට පස්සේ බත් පාන් ඔන්න වගේ දේවල් අපි සබන් කැටයක් වගේ සබන් ඉවර වෙන්න අපි ගන්නවනේ. ඒක හිට ඉවර වේද අනිත් ඉවර වෙන්නද කියලා අපි දන්නේ නැහැ. එන්නේ වගේ අපි ඉවර වෙන්න මේ දේ ගන්නවා. අපි කියන ඒවා පහසු භාණ්ඩ කියලා. පහසු භාණ්ඩ වල ලක්ෂණ කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් අඩු මිලයි. දැන් හිතන්නකෝ කාර් එකකට සාපේක්ෂව සබන් කැටයක මිල අඩුයි. බෑග් එකකට සාපේක්ෂව සබන් කැටයක මිල අඩුයි. අන්න විශේෂිත භාණ්ඩයකට සාපේක්ෂව පහසු භාණ්ඩයක මිල අඩුයි. සාපේක්ෂව හොඳයි. මිල අඩු වෙන්නේ සාපේක්ෂව. ඊට පස්සේ පැවැත්ම කෙටි කාලීන වීම. කෙටි කාලීන පැවැත්මක් තියෙන පුතේ. සබන් කැටයක් අරගෙන අවුරුදු 5ක් විතර පාවිච්චි කරන්න බෑනේ. දැන් බලන්න සබන් කැටයක් කියන්නේ පහසු භාණ්ඩයක්. බෑග් එකක් කියන්නේ සාප්පු භාණ්ඩයක්. මිල ගුණත්වයේ යෝග්‍යතාවය හොයලා බලනවා. මම රෝස පාට බෑග් එකක් අරගෙන මේ පන්තියට එන්නේ නැහැනේ. ඇයි? මට යෝග්‍ය නෑ ඒක. තේරෙනවද නැද්ද? ඕගොල්ලොන්ට ගැළපෙන පරිදි තමයි ඕගොල්ලන්ගේ පාසල් බෑග් එක උනත් තෝරගන්න. දැන් ඕගොල්ලෝ අර පොඩි ළමයි වගේ සින්ඩරෙල්ලා ඉන්නේවා, බෙන්ටෙන් ඉන්නේවා ගන්නවා. එහෙම ගන්න නෑනේ. ඕගොල්ලෝ A level class ට යන්නේ. ඇයි ඒ ගන්න නැත්තේ? ඕගොල්ලන්ට මේ වෙලාවේදී ඒක යෝග්‍ය නෑ කියලා ඕගොල්ලන්ට තේරෙනවා. දැන් හිතන්න රුපියල් 50000ක ඔයාගේ බජට් එක රුපියල් 4500 රුපියල් 50000ක විතර බෑග් එකක් තියෙනවා. මිල ගීලා ගන්න නෑනේ. ඇයි? ඕගොල්ලන්ගේ මිල ඒ බජට් එකට සීමා වෙලා තියෙන්නේ. ගුණත්වයෙන් අඩු ඒවත් ඕගොල්ලෝ ගන්න කැමති නෑ. අපි කියන අන්න ඒවා මිල ගුණත්වයේ යෝග්‍යතාවය වගේ දේවල් හොයලා බලනවනම් සාප්පු භාණ්ඩ. විශේෂිත භාණ්ඩ කියලා කියන්නේ ඉතා දිගු කාලයකට වරක්. දැන් අපි එකින් එක ගමු. සබන් කැටයක් කියනවා පහසු භාණ්ඩයක්. සාප්පු භාණ්ඩයක තමයි බෑග් එක. ඊට පස්සේ තියෙනවා විශේෂිත භාණ්ඩයක් විතර ගම මෝටර රථයක්, නොසෙව් භාණ්ඩයක්. ඒ කියන්නේ වෙළඳ පොලේ තියෙනවා අපි දන්නේ නැහැ. අලුතෙන් ආව පොතක්. හරිද? මෙතෙන්ද කියනවා පැවැත්ම කෙටි කාලීන වීම. මෝටර රථයට සාපේක්ෂව සබන් කැටයක පැවැත්ම කෙටි කාලීනයි. පොතකට සාපේක්ෂව සබන් කැටයක මිල මේ පැවැත්ම මේ අඩුයි. බෑග් එකකට සාපේක්ෂව සබන් කැටයක පැවැත්ම
ඉතාමත් අඩුයි. අපි කියනවා මේ පහසු භාණ්ඩවල පැවැත්ම කෙටි කාලීන වෙනවා කියලා. ඊට පස්සේ නිතර නිතර මිලදී ගැනීම. නිතර නිතර මිලදී ගැනීම. ඊට පස්සේ පහසුවෙන් මිලදී ගත හැකියි. පහසුවෙන් මිලදී ගත හැකිය. ඒ කියන්නේ දැන් අපිට කඩේකට ගිහිල්ලා දැන් ඉතින් සිල්ලර කඩේකට ගිහිල්ලා ඕගොල්ලන්ට බෑග් එකක් ගන්න බෑනේ. බෑග් ගන්න වෙනම කඩවල තියෙනවා. සිල්ලර කඩේකට ගිහිල්ලා ඕගොල්ලන්ට පොත් ගන්න බෑනේ. පොත් ගන්න වෙනම තැන් තියෙනවා. සිල්ලර කඩේකට ගිහිල්ලා ඕගොල්ලන්ට වාහනයක් ගන්න පුළුවන්. වාහනයක් ගන්න බෑනේ. ඒවට වෙනම තැන් තියෙනවා. එන්නේ වගේ තමයි. දැන් මේවා හැබැයි මේවා හැම තැනදීම වගේ අවైలබල් ගන්න පුළුවන්. පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ සැපයුම් කරන ව්‍යාපාරයකට තර්ජනයක් විය හැකි මේ තර්ජනයක් විය හැකි ආකාර. දැන් සැපයුම් කරුවන් අපිට හොඳ ගුණත්වයෙන් යුතු භාණ්ඩ සැපයුවේ නැත්තම්, කලට වේලාවට දුන්නේ නැත්තම්, අපිට ඩිස්කවුන්ට් දුන්නේ නැත්තම්, අපිට ඕන ප්‍රමාණයෙන් දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? අපිට ඒගොල්ලෝ තර්ජනයක් වෙනවා ලියාගෙන. ඇයි මොකද මේගොල්ලෝ බාහිර පරිසරයෙන් බාහිර පරිසරයේ ඉන්න ආසන්න බලවේගය. ගුණාත්මක බවින් අඩු භාණ්ඩ සැපයීම. ඊට පස්සේ කලට වේලාවට ද්‍රව්‍ය නොසැපීම. ඊට පස්සේ පුතේ ණයට භාණ්ඩ ලබා නොදීම. ඒකත් පොඩි ප්‍රශ්නයක් ඈ. ණයට භාණ්ඩ ලබා නොදීම. ප්‍රමාණාත්මකව හා අඛණ්ඩව භාණ්ඩ ලබා නොදීම. අඛණ්ඩව භාණ්ඩ ලබා නොදීම. අඛණ්ඩව භාණ්ඩ ලබා නොදීම. හරිද? ඊට පස්සේ අපි අන්තිම එක තියෙනවා. ඔය ටික ලියාගන්න. ඔය ටික ලියාගන්න. ලියාගෙන ඉවරයි නම් මට ඕකේ කියලා දාන්න. ඕකේ. ඕකේ. මේවට හරි. ඇයි අන්තිම එකනේ? අග්ගාල ඕකේ කියලා දාන්න. ඕකේ. ප්‍රශ්නයක් ඇහුවම තමයි. කට්ටියටම. ඕකේවත් නැහැ. හරි අන්තිම එක. අපි කලින් කතා කරේ පාරිභෝගික වගකීම්. දැන් කතා කරන්නේ පාරිභෝගික අයිතිවාසිකම්. ලියාගෙන පුතේ. ඔයාලට අයිතිවාසිකමක් තියෙනවා කඩේකට ගියාට පස්සේ තෝරා ගන්න අයිතිවාසිකම. දැන් උදාහරණයක් මම කියන්නම්. ඊට පස්සේ හිතන්න මේ ළඟදී පොඩි ආරවුලක් ගියානේ ඔය පික්නී වල එහෙම. දැන් පික්නී වල ට්‍රිවිල් පාක් වල දුවන කට්ටිය අතර පොඩි මේ ආරවුලක් ගියා. දැන් මෙතන පාරිභෝගිකයෙක් වශයෙන් නෝ දැන් මෙතන අපි කතා කරනවා අයිතිවාසිකම්. අයිතිවාසිකම් ගැන කතා කරනකොට ඔයාට තියෙන තෝරා ගැනීමේ අයිතියක්. ඒ කියන්නේ ඔයා තමයි ඩිසයිඩ් කරන්නේ මම මොකේද යන්නේ. ඔයා ට්‍රිවිල් පාක් එකේ තියෙන ට්‍රිවිල් එක යනවද නැත්නම් ඔයා මේ පික්නී එකක් හරි උබ එකක් හරි දාගෙන යනවද කියලා තීරණය කරන්නේ ඔයා. පාරිභෝගිකයට අයිතිවාසිකමක් තියෙනවා තෝරා ගන්න. ලියා ගන්න පළවෙනි එක තෝරා ගැනීමට ඇති අයිතිය. ඊට පස්සේ තොරතුරු දැනගන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ. ඒ කියන්නේ හයර් එකේ ගාන කිය සාමාන්‍යම හයර් මෙහෙම යනකොට වගේ මගක් දුරට ගියාට පස්සේ මීටරේ කැඩෙනවා කියලා ඔන්න එකපාරටම කියනවා. අන්න තොරතුරු දැනගන්න බෑනේ කීයක් ගියාද කියලා. රිසිට් එකක් හම්බෙන්නේත් නැහැ, ඩ්‍රයිවර් කවුද කියලා දන්නෙත් නැහැ, මොන පාරේ ගියාද කියලා අපිට මතකත් නැහැ. හැබැයි පික්මී එකේ හරි උබ එකේ හරි යනකොට
යන රූට් එක ලස්සනට පෙන්නනවා. දැන් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන හෙලගෝ කියන එක. අන්න මොකද කරලා තියෙන්නේ? පික්මී එකේ ඌබර් එකේ ඒකාධිකාරීත්වය හෙලගෝ කියන එක කඩලා තියෙනවා. ඇත්තට මේක හොඳයි. ඒ කියන්නේ ව්‍යාපාරයක් දියුණු වෙනවා නම් ඒකට තරංකාරීත්වයක් තියෙන්න ඕන. දැන් උදාහරණයක් විදියට ගන්නකෝ අපි පික්මී එකයි ඌබර් එකයි විතරක් තිබ්බොත් මේ අපි කියනවා මේ ප්‍රවාහනය තුල මොකද වෙන්නේ? ඒ දෙන්න කතා වෙලා ඒ දෙන්න අවශ්‍ය රේට් ප්‍රමාණයක් දාගන්න පුළුවන්. හැබැයි අර හෙලගෝ කියන එක්කෙනා ආපු ගමන් මොකද වෙන්නේ? අරගොල්ලන්ට තර්ජනයක්. ඒගොල්ලෝ කරන වැඩේ එතකොට පාරිභෝගිකයාටත් සාධාරණ විදියට. ඒ වගේම රයිටටත් සාධාරණයක් වෙන්නේ අන්න ඒගොල්ලෝ අතර තරගයක් ඇතිවෙනවා. ඔයා 200යි නම් මම 189යි. මම 190යි. හැබැයි ඒක රයිටටත් පාඩු වෙන්න බෑ. කස්ටමර්ටත් පාඩු වෙන්න බෑ. අපි කියනවා මෙතන කියන පුතේ තොරතුරු දැනගන්න අයිතියක් තියෙන්න ඕනේ. දැන් මෙතන මොන රූට් එකේද අපි යන්නේ? අපිව ගන්න ඩ්‍රයිවර්ගේ නම මොකද්ද? අපේ ගාන කීයද? ඩිස්කවුන්ට් කීයක් වැටුණාද? ඔයාලට ටිප් එක වශයෙන් කීයක් දුන්නාද? අන්න ඒ වගේ අපිට ඩීටේල්ස් එක ගන්න පුළුවන් වෙන්න ඕන. අපි කියනවා තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය. ඊට පස්සේ සමන්‍ය මෝ කරවා ගැනීමට ඇති අයිතිය. සමන්‍ය මෝ කරවා ගැනීමට ඇති අයිතිය. ඊට පස්සේ තියෙන පුතේ වන්දි ලබා ගැනීමට ඇති අයිතිය. ඒ කියන්නේ ඔයගලන්ට සමන් යොමු කරවා ගන්න කියන්නේ කියන එකක් අහන් ඉන්න ඔයගලන්ට අයිතියක් තියෙනවා. ඕගොල්ලන්ගේ දෙයක් කියන්න ඔයගලන්ට අයිතියක් තියෙනවා. නැත්නම් හිතන්නකො ට්‍රැවල් පාක් එකක කියනවා නම් මේ මීටර් කිලෝමීටර් දෙකක් යන රුපියල් 1000ක් ගන්නවා. රුපියල් 800ක් ගන්නවා. රුපියල් 500ක් ගන්න 1000 නම් ගන්න. එහෙම ට්‍රැවල් දුවන්න බෑ. දැන් හිතන්න රුපියල් 500ක් ගන්නවා කියලා කිලෝමීටර් දෙකක් කියන්නේ සාධාරණ නෑනේ. හරිද? ඒතකොට ඔයාලට කියන්න පුළුවන් අපි වෙන්දට යන රුපියල් 200ට කිලෝමීටර් රුපියල් 100යි කියලා හිතමුකෝ. ඔව් රුපියල් 200 250 කියලා හිතන්න. 250 රවා 500 ගන්න ඩබල් අන්න එනවේ සමන්නෙම කර. එයා කියන එකත් අපිට අහන් ඉන්න අයිතියක් තියෙනවා. අපි කියන එකත් එයාට ඒ කියන්නේ අපිට දෙයක් කියන්නත් අපිට අයිතියක් තියෙනවා. ඊට පස්සේ වන්දි ලබා ගැනීම. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කඩේකට ගිහලා දැන් හිතන්න කල්ලිකුත් වෙලා තියෙන භාණ්ඩයක් ඔයාලට විකුණුවා කියන. ඔයාලට වන්දියක් ගන්න පුළුවන්. තේරෙනවද? ඔයා ගිහිල්ලා කියනවා මේ අදාළ ආයතනයට ගිහලා කියනවා මෙන්න මේ තැන මෙන්න මෙහෙමයි පරණ කලිකුත් වෙච්ච ඒවා විකුණන්නේ මට මේකෙන් මට හානියක් වුණා. ඔයා හිතන්න බිස්කට් එක කාලා බඩේ අමාරුවක් හැදුණා කියලා. ඔන්න ඊළඟ දවසේ ඉඳන් ඉවරයි. බඩේ අමාරුව හැදුණා. ඔයාට නැගිට ගන්නවත් බෑ. වෙන්න එපා කියලා එහෙම හිතනවා. බඩේ අමාරුව හැදෙන්න එපා. ඉතින් හරි හිතන්න හැදුණා කියලා ඔයාට නෙවෙයි වෙන කෙනෙක්ට. හැදුණාට පස්සේ ඒ කෙනාට කියලා කියන්න පුළුවන් අදාළ තැනට මෙන්න මේ නිසා තමයි මෙන්න මෙයාගේ කඩෙන් තමයි මම මේ භාණ්ඩ ගත්තේ. මේ භාණ්ඩේ නිසා තමයි මට මෙන්න මේ ලෙඩේ හැදුනේ කියලා ඊට වන්දියක් ගන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 10000 50,000 අතර වන්දියක් ලබා ගැනීමට අයිතියක් තියෙනවා. හරි. ප්‍රශ්න 48ම අපි සාකච්ඡා කරලා ඉවර කරා. දෙවෙනි පාර්ට් එකත් ඉවරයි. දැන් මට කියන්න 48න් 40 කීයක් හරිද? 40 කීයක්ද? ඔව් මම බලාපොරොත්තු වෙනවා 40ට වඩා වැඩියෙන් කීයක් හරිද කියලා මට කියන්න. ටක් ගාලා කියන්න. 48න් කීයක් හරිද? 48. හතලිස් අටෙන් කීයක් හරිද? ඕගොල්ලෝ දාන 48න් මෙච්චරයි. මැසේජ් එක දානකොට ඉතින් 30යි කියලා දාන්න එපා. 48න් සිංහලෙන් හරි n හරි ඇල ඉරක් හරි 40යි. 48න් 47යි. ඔන්න මට තේරෙන්නේ නැහැනේ. ටික කරගන්න කට්ටියටම ආයිබෝවන් ලබන සතියේදී හැමෙම රෙකෝඩින් නම් කට්ටියට දෙන්නේ නැහැ කියලා ඔන්න යාළුවන්ට කියන්න. ලයිව් ක්ලාස් එක ජොයින් වෙන ළමයිට ඕගලන්ට අපරාධයක්. එහෙනම් ළමයි good night වැඩ ටික කරගන්න උත්සන්නයි.